ආයුබෝවන් ආදරණීය දූපුතේ හැමෝටම සුබ සන්ධ්‍යාවක්. එහෙනම් අපිත් අද දිනත් සුපුරුදු පරිදි අපේ 10 ශ්‍රේණිය ඔන්ලයින් පන්තියත් එක්ක අපි සම්බන්ධලා ඉන්නවා. එතකොට අපි පොඩි මතක් කිරීමක් කරගන්න ඕනේ පුතේ, මේ වෙනකන් උගන්වපු කොටස් ටික ගැන මම පොඩි සරල සමරි එකක් පාඩම පටන් ගන්නම්. එතකොට දවස ගානේ දිනපතා ඔයාලට මේ මුල කොටස මතක් කරනකොට මොකද වෙන්නේ? මුල කොටස මතක් කරනකොට දිනපතා ඔයාට එතකොට පුළුවන් වෙනවා අර වෙනම ආයාසයකින් තොරව කටපාඩම් කරගන්නවට වඩා පොඩි සමරියක් හැම වෙලෙම ඔළුව තියාගන්න. ඒක තමයි අපේ ප්ලෑන් එකක් පාඩමේ තියෙන්න ඕනි කොතනද කෙරෙන්නේ කියලා. හරි. එහෙනම් පළවෙනි කාරණේ තමයි ඔයාට අපි කතා කරා මුලින්ම පුතේ දත්තයක් කියන්නේ මොකද්ද කියලා. මුලින්ම කතා කරා මොකද්ද දත්තයක් කියන්නේ කියලා. වෙන්වෙන් වශයෙන් ගත් කල අර්ථයක් දීමට නොහැකි අංක වචන සලකුණු වලට අපි දත්ත කියලා කිව්වා. දෙවෙනි කාරණේ අපි කතා කරා තොරතුරක් කියන්නේ මොකද්ද කියලා. දත්ත ගොනු කිරීමෙන් හා සකස් කිරීමෙන් ලබා ගන්නා අර්ථවත් දේවල් වලට පුතේ අපි කියනවා මොකක් කියලාද? තොරතුරක් කියලා. මේ තොරතුරු යොදාගන්නේ තීරණ ගන්න කියලාත් අපි කතා කරා. එතකොට මේ දත්ත තොරතුරු බවට පත් කරාට පස්සේ උදාහරණ මොනවද කියලා බැලුවොත් අපි කතා කරපු දේවල් මොනවද? අපි කිව්වා පැමිණීමේ වාර්තාවක්, ඊළඟට බැංකු වාර්තාවක්, ප්‍රගති වාර්තාවක් වගේ මේ වාර්තාමය ස්වරූපෙන් තියෙන දත්ත ගොඩක එකතුවක්. නිතර ගොනු කිරීම හා සකස් කිරීම අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ නිසා බය නැතුව ඔයාලට ඕනිම වාර්තාවක් ගන්න පුළුවන් තොරතුරකට උදාහරණයක් විදිහට. ඊළඟට පුතේ අපි කතා කරා තොරතුරු පද්ධති ගැන. අපි ඒතනදී කතා කරා ලෝකේ තියෙන ඕනෑම පද්ධතියක සංඝටක ප්‍රධාන කොටස් තුනකට වෙන් කරන්න පුළුවන් කියලා. මොනවද ඒ කොටස් තුන? ආදානය, සැකසීම, ප්‍රතිදානය. මොනවද කොටස් තුන? ආදානය, සැකසීම, ප්‍රතිදානය. මේ තොරතුරු පද්ධතියක නම් ආදානය කරන්නේ දත්ත හා උපදෙස්. සැකසීමදී කරන්නේ දත්ත සැකසීම හා ගබඩා කිරීම. ප්‍රතිදානයේදී කරන්නේ තොරතුරු ප්‍රතිදානය. ඒතර විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ආදානය කරන දත්ත විතරක් නෙමෙයි දත්ත හා උපදෙස්. සැකසීමේදී දත්ත සැකසීම විතරක් නෙමෙයි දත්ත සැකසීම හා ගබඩා කිරීම. ප්‍රතිදානය තොරතුරු. ඊළඟට අපි කතා කරා මේ තොරතුරු පද්ධතිය අතරින් ලෝකේ මේ වෙනකොට බිහිලා තියෙන දැවැන්තම තොරතුරු පද්ධතිය තමයි පුතේ පරිගණකය. නමුත් පරිගණකය කියන්නේ ගොඩක් සංකීර්ණ උපාංගයක් නිසා අපි මේක වෙනම පාඩමක් ඇතුලේ සම්පූර්ණයෙන්ම ඔයාලට දෙවෙනි පාඩමේදී පරිගණකය හඳුනා ගනිමු කියන මාතෘකාව යටතේ ලබන මාසෙ ඉඳලා අපි ආරම්භ කරනවා. ඒතර ඔයාලට මාර්තු මාසයේ තියෙන සම්පූර්ණම පරිගණක ගැන ඉගෙන ගන්න තාමත් විශ්ලේෂණාත්මක ඔයා කොහෙවත් ඉගෙන ගත්තේ නැති ලබා ගත්තේ නැති අත්දැකීමක් මම පරිගණකයේ පිළිබඳව ඔයාලට ලබා දෙනවා. හරි. එතකොට දෙවෙනි කාරණේ තමයි මේ පරිගණකයේ හැර වෙනත් තොරතුරු පද්ධති ලෝකේ තියෙනවද නැද්ද? විශාල ගොඩාක් තියෙනවා. ඒ අතරින් අපි සරල උදාහරණ කීපයක් කතා කරා. මොනවද? ඇඟිලි සලකුණු යන්ත්‍රය, ATM එක, ඊළඟට QR කෝඩ් සහ බාර් ස්කෑනර් වගේ සරල ටිකක් කතා කරා සිලබස් එක තුලත් අඩංගු වෙන නිසා. ඊළඟ කාරණේ තමයි පුතේ අපි කතා කරා මේ තොරතුරු යොදාගන්න තීරණ ගන්න උනාට අපි හැම තොරතුරක් මතම තීරණ ගන්න යන්නේ නැහැ. අපි තීරණ ගන්න යොදාගන්නේ ගුණාත්මක තොරතුරු විතරයි කියලා. ඒතර ගුණාත්මක තොරතුරක් වෙන්න ලක්ෂණ 5ක් සම්පූර්ණ කරන්න ඕනි කියලා කිව්වා. අදාළ බව, අංග සම්පූර්ණ බව, නිවැරදි බව, කාලීන බව සහ පිරිවැය අවම වීම කියන ලක්ෂණ 5 අපි කතා කළා. ඒතර මේ ලක්ෂණ 5ම සම්පූර්ණ කරන තොරතුරක් මත තීරණ ගත්තොත් අපි ගන්න තීරණ වරදින්නේ නැහැ. ඊළඟ කාරණේ තමයි අපි කතා කරා තොරතුරු හා සංවේදන තාක්ෂණය කියන්නේ මොකද්ද? මේ දත්ත සකස් කළා තොරතුරු බවට පත් කරන්නයි අදාළ පාර්ශවයට sannivedanaya කරන්නයි කියන කාරණා දෙකටම තාක්ෂණය යොදා ගන්නවා නම් අපි එතනදී තමයි කියන්නේ තොරතුරු හා sannivedana තාක්ෂණය කියලා. ඒතර ලෝකේ ශ්‍රේෂ්ඨ බර ගාණක් මේ වෙනකොට තමන්ගේ දත්ත ටික තොරතුරු කරන්නයි තමන්ගේ සබදි පාර්ශවයට sannivedanaya කරන්නයි කියන කාරණා දෙකට අතිශයින්ම තාක්ෂණය භාවිතා කරනවා. එතකොට අන්න එතනදී අපිට ඔක්කොම කතා කරන්න බැරි නිසා මේ ශ්‍රේෂ්ඨ හැම දෙකක්ම
අපි ශේෂ්ත්‍ර 8ක් විතරක් තෝරගත්තා විෂය නිර්දේශය තුල අඩංගු වන ශේෂ්ත්‍ර 8ක්. මොනවද මේ ශේෂ්ත්‍ර 8? ඊරාජ්‍ය, අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, ගමනාගමනය, ව්‍යාපාර කර්මාන්ත, විනෝදාස්වාදය කියන මේ ශේෂ්ත්‍ර 8 අපි කතා කරා. ආය ඊරාජ්‍ය, අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, ගමනාගමනය, ව්‍යාපාර කර්මාන්ත සහ විනෝදාස්වාදය කියන ශේෂ්ත්‍ර 8. මේ 8න් අපි දැනටමත් ඊරාජ්‍ය ගැන කතා කරලා ඉවරයි. ඒතර ඊරාජ්‍ය සංකල්පයේ මූලික කොටස් 4ක් තියෙනවා. ඒක 4 අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. කෙටියෙන්ම ඒක කිව්වට මතක තියාගත්තට කමක් නැහැ. G to C, G to G, G to B, G to E. ඊළඟට අපි කතා කරා ගිය සතියේ ටිකක් ලොකු කොටසක් අධ්‍යාපන ශාස්ත්‍ර ගැන. මේ අධ්‍යාපන ශාස්ත්‍රයේදී පුතේ කරුණු 5කට සිලබස් එකේදී අපි කරුණු හදාරන්න තියෙනවා. අපි කතා කරා පන්ති කාමරයේදී කොහොමද සිසුවෙක් පරිගණක සහ අන්තර්ජාලය වැනි යෙදවුම් භාවිතා කරලා ඉගෙන ගන්නේ. දෙවෙනි කාරණේ කතා කරා ශිෂ්‍යයෙකුට ඕනෑම තැනක සිට ඕනෑම වෙලාවක අධ්‍යාපන ලබන්න භාවිතා කරන්න පුළුවන් මොනවද කියලා. ඒ වෙබ් අඩවි කතා කරා. ඊළඟට කතා කරා ගුරුවරයාගේ පැත්තෙන් කොහොමද ඉගෙනුම් ආධාරයක් විදිහට යොදාගෙන අධ්‍යාපනයේ වඩාත් ඵලදායී කරන උදාහරණ ටිකක් කතා කරා. ඊළඟට අපි කතා කරා හැමෝටම වැදගත් වෙන මම ඔයාලට ගොඩාක් උදාහරණ මෙතන පෙන්නුවා. ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් නැත්තම් ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකකින් හැමෝටම ප්‍රතිලාභ ලැබෙන්නේ කොහොමද කියලා. ඊළඟට අපි කතා කරා මොකද්ද මාර්ගස්ත දුරස්ත අධ්‍යාපනයේ නැත්නම් ඔන්ලයින් ඩිස්ටන්ස් ලර්නින් යටතේ අපිට ඕනෙම රටක ඕනෙම පාඨමාලාවක් හදාරන්න පුළුවන් සහ ඒකේ ගති ලක්ෂණ. ඒතර මේ කරුණු ඕනෙම දරුවෙකුට නැවත නැරඹීමේ හැකියාව තියෙනවා. අපේ වෙබ් අඩවිය ඔස්සේ සම්පූර්ණයෙන්ම රෙකෝඩින් 100%ක්ම අඩංගු වෙලා තියෙනවා. කිසි බාධාවකින් තොරව නරඹන්න පුළුවන්. එතකොට ඒක නිසා දැනට 100%ක්ම සක්‍රීය වෙබ් අඩවිය ක්‍රියාත්මක වෙනවා. ඒතර ඔයාලට ඒක නරඹන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන අපේ මේ කාණ්ඩ විෂයේ තියෙන අපේ ICT කරේ නැත්නම් කවුරුද සෞඛ්‍ය තෝරගත්තොත් සෞඛ්‍ය වලට කොහොමද ICT යොදාගන්නේ කියලා. හරි. එහෙනම් සෞඛ්‍ය ශාස්ත්‍රයටත් ICT අතිශයම මේනොට අත්‍යවශ්‍යම කොටසක් වෙලා තියෙනවා. මේක අධ්‍යයනයේ පහසුව සඳහා මම ඔයාලට මේක කොටස් දෙකක් යටතේ වෙන් කරලා තමයි උගන්වන්නේ. මුලින්ම මේ ICT උපකරණ tools මොනවද මේ ශාස්ත්‍රයේ භාවිතා කරන. දෙවෙනි කාරණේ මේ සංකල්ප මොනවද මේ භාවිතා කරන කියලා. එතකොට මේ tools කියන කතා කරොත් මුලින්ම අපිට මේ syllabus එකේ අමුතු නම් ටිකක් දීලා තියෙනවා. එතකොට මේ tute එකේ මම ඔයාලට එක කෙටි ඉංග්‍රීසි නම් ටික දුන්නා මතක තබා ගන්න ලේසි වෙන්න. cat නැත්නම් CT scan කියලා කියනවා නැත්නම් cat. හරි මේ cat කියන එකට එන සිංහල වචනේ ඔයා මේක දැනගෙන ඉන්න ඕනි. දැන් ලියාගෙන ඉන්න ඕන. මොකද ඔයා ලියන්න ඕනේ නැහැ මේක. නමුත් මේ වචනේ ප්‍රශ්නෙන් ඇහුවොත් මේ කියන්නේ cat එක ගැන කියලා ඔයා දැනගන්න ඕනි. එහෙනම් අපි බලමු මොකද්ද මේ කැට් එක? නම් ටික දෙන්නම් මොකද හරියම සිංහල වචන ලියා ගන්න ඕනි පැහැදිලිව. අපි කෙටි වීඩියෝ ටික බලමු. හරි. ඔයාලට එතකොට දැන් පේන්න තියෙනවා මේ කැට් එකට අපි කියන නම තමයි මොකද්ද පුතේ? පරිගණකගත ආක්ෂක ශරීර ස්තර එක්ස්රේ යන්ත්‍රය. ඒ නිසා මුලින්ම ඔයා කැට් කියන එක ඉස්සරහා මේ සිංහල වචන ලියා ගන්න. ලියන්න අපි ඊට පස්සේ කතා කරමු කැට් එක මොකද්ද කියලා. ලියන අංක 1ටම මොකද්ද? පරිගණකගත ආක්ෂක ශරීර ස්තර එක්ස්රේ යන්ත්‍රය කියන එක. ලියා ගන්න. මේක ලියා ගන්නකෝ. පරිගණකගත ආක්ෂක ශරීර ස්තර එක්ස්රේ යන්ත්‍රය. හරි. මේක පුතේවා මේ එක්ස්රේ කියන එක highlight කරගන්න. එක්ස්රේ කියන එක highlight කරගන්න. ඊළඟට ඔයාලා මේ එක්ස්රේ මැෂින් එක දන්නවනේ එක්ස්රේ report දැකලා ඇති. මේ එක්ස්රේ report එකකදී ගන්න එක පැත්තකින්. ඒතර එක්ස්රේ report එක පැත්තකින් තමයි
මේ එක්ස්රේ එකක් අපර ගන්නනේ අපි ස්කෑන් එකක් ගන්නවා මෙහෙම ඒතර යට වදිනවා එක පැත්තකින්. නමුත් මේ කැට් එකේදී කරන්නේ අංශක 360කින්ම. මේ එක්ස්රේ මැෂින් එක වටේ රෝගියා වටේ අවශ්‍ය කොටස වටේ කැරකෙනවා. ඒතර සම්පූර්ණ කොටසෙම අංශක 360ක සම්පූර්ණ එක්ස්රේ රිපෝට් එකක් ලබා දෙනවා. ඒක වෛද්‍යවරයාට ඉතාමත් පහසු වෙනවා මේකේ රෝග නිශ්චය කරගන්න. ඒ නිසා අතිශයම වැදගත් ගොඩාක් ඔය හොයාගන්න බැරි නිදන්ගත ලෙඩ රෝග වලට ඉස්සර නම් තොইল නැටුව බලි තොইল නැටුව දැන් එහෙම නටන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් අපිට මේ වගේ ස්කෑන හරහා ඒ අදාළ ශරීරයේ අභ්‍යන්තරය පරීක්ෂා කරලා වෛද්‍යවරයාට ඉතාමත් පහසුවෙන් අදාළ මේ රෝග නිශ්චය කිරීමේ හැකියාව අද වෙනකොට ගොඩක් මේ වෛද්‍ය ශාස්ත්‍රයේ දියුණුවට හේතු වෙලා තියෙනවා. හරි. එතකොට ඒකෙන් හින්දා මේ 3D කියන එක ඔයාගේ ලියාගත්තේ පරිගණකගත ආක්ෂක ශරීර ස්තර එක්ස්රේ යන්ත්‍රයේ අවසානයේ පොඩි වරහණක් දාලා 3D කියලා ලියාගන්න මේවට පාඩම් කරන්න ලේසි වෙන්නේ. ඒතර පාඩම් කරද්දී මත විභාගෙදී ඇහුවොත් මොකද්ද එක්ස්රේ දාගෙන 3D ස්කෑන් එකක් ගන්නෙ මොකෙන්ද? CAT. ඒ වගේ ඔයාලට ලේසියෙන් මතක තියාගන්න ක්‍රමයක් හදාගන්න තමයි ඒක කිව්වේ. හරි. ඊළඟට අපි බලමු මොනවද මේ CAT එක යොදාගෙන මේ ස්කෑන් එකක් කරන විදිහ පොඩි වීඩියෝ එකක් බලාගමු. පොඩි මේක ආදර්ශය වෙන්න. හරි. A CAT scan is used to detect both bone and soft tissue damage. During the procedure, three-dimensional anatomical imagery is created by utilizing X-ray අපිට technology. පේනවා X-rays සාමාන්‍ය are X-ray used to එකක් create වෙන්න පුතේ මේ images by විදිහට. shining මේ a වගේ අපිට මේ high-energy පේනවා මේ electromagnetic beam මෙතන through the patient's body. කිරණ ඇවිල්ලා This ඒක beam යටට casts a shadow onto an විදිහට X-ray තමයි film. අපි X-ray කිරණක් දකින්නේ. A X-ray එකක් photograph දකින්නේ. of the internal structures හරි. is created through the තමයි shadows සාමාන්‍ය X-ray ක්‍රියාව. cast මේක by දන්නවා the X-ray varying එකක්. tissue පොඩක් කටි densities. හැමෝම ඔය පොඩ සෙල්ලම් කරලා එහෙම Softer තමයි tissue කරගෙන ගිහිලා යනක allows නැතිනේ. more X-ray light to මොන pass X-ray through, හැමෝම ගන්නවා. while harder ඒතර tissues මේ such යන්ත්‍රෙම as තමයි bone වැඩි දියුණුවක් විදිහට allow තමයි less අපිට light to CAT pass එක through. නැත්නම් CT ස්කෑන් එක යොදාගන්නේ. ඒකෙදි මේ වගේ අංශක While 360 X-rays කින්ම are limited to රෝගියාව ස්කෑන් two-dimensional කරන X-ray renderings, කිරීම. ගොඩ විකිරණ CAT ශීලී නිසා scans are විතරම able to කරන්න generate සුදුසු නෑ. 3D views නමුත් මේක by rotating a conventional සාමාන්‍යයෙන් X-ray අවශ්‍ය beam in a අවස්ථාවලදී spiral around the අවස්ථාවල patient's කරනවා. body. මේ වගේ අංශක 360කින් This ස්කෑන් series එක of ලබා ගන්නවා මේ CAT ස්කෑන් එකේ හරහා. හරි. ඊළඟට අපි යන් ඊළඟ දෙවෙනි මැෂින් එක MRI කියන එකට ලියා ගන්න පුතේ සිංහල වචන ටික අවශ්‍ය නිසා මම මේ ටික පෙන්නන්න ඔයාලට. චුම්බක අනුනාද මූර්තන යන්ත්‍රය කියන එක. චුම්බක අනුනාද මූර්තන යන්ත්‍රය. 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 මේ මැෂින් එක ගැන කිව්වොත් පුතේ මේකේ 75%ක්ම අපේ ශරීරයේ තියෙන ජලය 60%කට වඩා මම හිතන්නේ අපේ ශරීරයේ හැදලා තියෙන ජලයෙන්. ඒතර මේ ජල අංශු වලට අපි මේක නම් ගොඩාක් විකිරණශීලී නෑ. මොකද මේකට යොදා ගන්න අපි ඔයාලා Wi-Fi Bluetooth දන්නවනේ අපි ෆෝන් එකේ සාමාන්‍ය අපි මේ ඉන්න පරිසරෙත් Wi-Fi Bluetooth තියෙනවනේ. දැන් මම මේ අවටත් Wi-Fi වැඩ කරනවා. මොකද මම මේ Wi-Fi කනෙක්ෂන් එකක් කරහා තමයි ඔයාලට මේ තිරේ සම්පූර්ණයෙන්ම කන්ට්‍රෝල් කරන්නේ. මේ සම්පූර්ණයෙන්ම මේ ටික ඔක්කොම කිසිම වයර් කනෙක්ෂන් එකක් නැහැ. මේ වයර්ලස් තමයි ඔයා මේ දකින්නේ මේ ටික ඔක්කොම. අපි සම්බන්ධ වෙලා ඉන්න වයර්ලස් නේ. ඒතර ඒ ඔක්කොම විද්‍යුත් චුම්බක තරංග වල ප්‍රතිඵලයක්. ඒතර මේ විද්‍යුත් චුම්බක තරංගයක් අතිශයම ප්‍රබල කළා ශරීරය ඇතුළට යවලා අර ජල අංශු වල ගැටෙන්න සලස්වලා ඒකෙන් ලැබෙන ප්‍රතිබිම්බය නිරීක්ෂණය කළා වෛද්‍යවරයෙකුට පුළුවන් මේක ලයිව් අපේ ශරීරය තුළ අපේ හෘද ස්පන්දනය අපේ රුධිර ගමනාගමනය වෙන්නේ නැත්නම් රුධිරයට මොන හරි මොකක් හරි දැන් ගොඩක් ට්‍රීට්මන්ට් වලදී ඩයි එකක් වගේ දාලා ඒ යනකොට ඒවා කොහොමද යන්නේ වෙනස් ඒ වගේ අර චෙක් කිරීම පරීක්ෂාවේ සජීවී ප්‍රතිකාර සඳහා යොදා ගැනීම හැකියාව තියෙනවා මේ MRI එක CAT එක සජීවීව කරන්න බෑ ඔපරේෂන් එකක් කරන වෙලාවකට MRI ස්කෑන් එකක් තුල පුළුවන් ඒ අදාළ කොටස් අඳුනා ගනිමින් ඒ අදාළ ප්‍රතිකාර කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මේකට පොඩි වරහන් ඇතුළේ ලියා ගන්න මේ චුම්බක අනුනාද මූර්තනයන්ට කියලා ලියලා මෙන්න මේ හරිය වරහනක් දාලා ඔයා ලියා ගන්න සජීවී ප්‍රතිකාර කියලා.
ඒක ඔයා දැනගන්න සජීව ප්‍රතිකාර කියන එක. අපි පොඩි වීඩියෝ එකකින් මේක තහවුරු කරගමු. කොහොමද මේ MR එක වැඩ කරන්නේ කියලා. Organs with such high detail. We can safely Ora, locate and මේ identify MR tumors එකක in මේ the වගේ අර kidneys, brain, treatment stomach, live මේ and වගේ බලා ගන්න pancreas. පුළුවන්. ඔය දැක්කා We can inject ස්පන්දනය live paramagnetic වෙනවා. contrast මේ agent. වගේ අර live මේක අර වගේ color view එකක් එන්නේ නැහැ. නමුත් එච්චර හොඳ හැදෙන්නේ නමුත් මේකෙන් සජීවීව බලා ගන්න පුළුවන් අදාළ ඒ ශරීරයේ අපේ කොටස් වල ඒ ක්‍රියාකාරීත්වය සජීව වෛද්‍යවරුන් නිරීක්ෂණය කළා අපිට දැන් තේරෙන්නේ නැහැ මේ බැලුවාම මේක මොකක් හරි ගැටලුවක් තියෙනවද කියලා. නමුත් වසර ගානක පළපුරුද්ද තියෙන විශේෂඥ වෛද්‍යවරුයෙකුට මේක බලපුවාම ඉතාමත් පහසුවෙන් ඒ මොන හරි වෙනසක් තියෙනවනේ ශරීර කොටස් මේ ක්‍රියාත්මක වෙනවනේ මේ විදිහට මෙන්න මේ ගැටලුවක් තියෙනවා මෙන්න මෙතන කියලා ඒ දුර්වලතාවය අඳුනා ගැනීම හැකියාව තියෙනවා. හරි. එහෙනම් අපි ඊළඟට යන් ඊළඟ මාතෘකාවට ගොඩක්ම මේ ECG කියන එක ගොඩක් දන්නවාලා අපේ හෘද ස්පන්දනය වෙනස්කම් අනින්න තමයි මේ ECG යන්ත්‍රය යොදාගන්නේ. මේ ECG යන්ත්‍රයේදී දැන් මේ වැලුවාම ඔයාලට පේනවා මේ මෙතන මේ තියෙනවනේ මේ අපේ හෘද රටාව හෘද ස්පන්දන රටාවක්. දැන් අපි මේක අපිට බැලුවහම භූමිකම්පාවක් වගේ පේුණාට මේ අතර වෛද්‍ය මේ තියෙන අපේ අර හෘද වස්තුවේ තියෙනවනේ එක එක කොටස් වලට විද්‍යාව උගන්වනවානේ ඒවා සංකෝචනය වෙන සහ ප්‍රසාරණය වෙන වෙනස්කම තමයි මෙතන තියෙන්නේ. ඒක තියෙන රටාවලින් හෘද දුර්වලතාවයක් තියෙනවද ඒකේ මොකක් හරි වෙනසක් තියෙනවද කියලා වෛද්‍යවරුන්ට ඉතාමත් පැහැදිලිව කියන්න පුළුවන්. ඒ ECG කියන එක ගොඩක් දුරට අද වෙනකොට ඔයාලා මේ දවස්වල ලංකාව පුරාම පාසල්වල මේ ක්‍රියාත්මක වෙනවනේ නිවාසාන්තර ක්‍රීඩා. ඒකදී විශේෂම තරඟයක් තමයි ගොඩක්ම අවධානයට යොමු කරගන්න මැරතන්. ඒතර දිගු දුර ධාවනය සහ මැරතන් වලදී මේ අදාළ ක්‍රීඩකයන්ව යොමු කරනවා ECG පරීක්ෂණයක් සඳහා. යාවේ දුවන්න සුදුසු දුර්වලතාවයක් තියෙනවා නම් ඒකට වෛද්‍යවරු නිර්දේශ කරන්නේ නැහැ. අවදානමක් තියෙන නිසා. මොකද යාට ශරීර ශක්තියට අවශ්‍ය රුධිරය ශරීරේ පුරා ගමන් කරන්නේ මේ පොම්පේ තමයි මෙතන. ඒතර මේ පොම්පේ දුර්වලතාවයක් තියෙනවා නම් අවශ්‍ය රුධිරය ලබා දෙන්න බැරි වුණොත් කලාන්තය හැදෙන්න පුළුවන්. නැත්නම් මොකක් හරි වැටෙන්න පුළුවන්. ශරීර වෙන හානියක් වෙන්න පුළුවන් නිසා මේ පරීක්ෂණය කළා තමයි වෛද්‍යවරයෙක් තීරණය කරන්නේ මෙයාට මේ අදාළ දුර දුවන්න පුළුවන්. ඒක සඳහා සුදුසුයි කියලා නිර්දේශ කරන්නේ. හරි. ඒතර මේකේ අපිට දන්න එකම දේ තමයි මේක සරල රේඛිය වුණොත්. නේද? මේක සරල රේඛිය වුණොත් ඒ පුජ්‍යලට ආය කවදාවත් කිසි ලෙඩක් හැදෙන්නේ නැහැ. නේද? ඔව්. හරි. එතකොට අපි මෙහෙම යාගන්න එහෙනම් මොකද්ද මේ ECG කියන එකට සිංහල වචනේ තමයි විද්‍යුත් තන්තු රේඛීය යන්ත්‍රය. විද්‍යුත් තන්තු රේඛීය යන්ත්‍රය. විද්‍යුත් තන්තු රේඛීය යන්ත්‍රය කියලා ලියා ගන්න සිංහල වචනේ. ඔය ECG කියලා ලියුවම කමක් කිසි ප්‍රශ්නයක් නැහැ විභාග ECG කියලා ලියන්න. නමුත් මේ සිංහල වචන දීලා ඇහුවොත් එහෙම ආය හොයන්න කරන්න බෑනේ විභාගයක් වෙලාවට. එහෙනම් මේක දැනගෙන ඉන්න. හරි. ඊළඟට පුතේ අපි යන් මෙන්න මේ උපකරණේ හෘද රෝග දැන් අපි ඔක්කොම ලියන්න ඕනේ නැහැ මේ තියෙනවා. අපි ප්‍රධාන වශයෙන්ම ගොඩක් අවශ්‍යම කොටස් හතරක් අරකට හෘද වස්තු සම්බන්ධ හින්දා අපි පස්වෙනි උදාහරණයට යන්. මේ EEG මේ EEG කියන්නේ විද්‍යුත් නිකර්පර රේඛන යන්ත්‍රය. විද්‍යුත් නිකර්පර රේඛන යන්ත්‍රය කියලා ලියා ගන්නකො මුලින්ම ඊට පස්සේ අපි කතා කරමු. විද්‍යුත් නිකර්පර රේඛන යන්ත්‍රය. විද්‍යුත් නිකර්පර රේඛන යන්ත්‍රය. විද්‍යුත් නිකර්පර රේඛන යන්ත්‍රය. හරි. ඉක්මනට අපි ලියා ගන්න පුතේ. මොකද අපි මේ තියරි කොටස් ටික ඉක්මනට කතා කරගෙන යනවා. මේවා වලට ගොඩක් පාඩම් කරන කොටස් වලට අදාළ අපිට මොකද මේ ICT වල පාඩම් කරනවට වඩා අපිට සෑහෙන දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඒවට අපි වැඩි කාලයක් ගත කරන්න ඕනේ නිසා මේක ඉක්මනට ලියා ගන්න විද්‍යුත් නිකර්පර රේඛන යන්ත්‍රය. ඇත්තටම අපේ දැන් අපි හිතන්න තොරන් අපේ හෘද ස්පන්දනය වෙනවා වගේම අපේ මොළයත් ස්පන්දනය වෙනවා. හරි. මොළ ස්පන්දනය කරලා අපි මේ හිතන පතනකොට මේ මොළයේ ඇතිවන ක්‍රියාකාරීත්වය නිසා විද්‍යුත් චුම්බක තරංග තමයි නිකුත් වෙන්නේ කියලා අද වෙනකොට වෛද්‍ය විද්‍යාව සහ නවීන විද්‍යාවකෙන් හොයාගෙන තියෙනවා. ඒතකොට මේක නිසා මේ වර්තමානයේදී අපේ ශරීරයේ අන්බැලන්ස් හරි අපේ ශරීරයේ කොටසක් ක්‍රියා නොකරනවා නම් ගොඩාක් දුරට වෛද්‍යරු උපකල්පනය කරනවා මේක මොළයේ නිසා තමයි සිද්ධ වෙන්නේ. මොකද මොළයේ තමයි අපේ මුළු ශරීරෙම පාලනය කරන control panel එක, control center එක. එතන තමයි මොළයේ තියෙන යම් ගැටලු නිසා අපිට ශරීරයේ යම් කොටස් ක්‍රියාකාරීත්වයේ අඩපණ වීම හෝ ක්‍රියාකාරීත්වයේ ගැටලු ඇති වෙන්න පුළුවන් හෝමෝන
වැඩිපුර ශ්‍රාව්‍ය වීම නිසා අඩුවෙන් ශ්‍රාව්‍ය වීම නිසා ඒ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලදී මේ මොළයට මේ වගේ අර පොඩි හෙල්මට් එකක් වගේ පේන වලට මේක ගන්න පුළුවන්. ඉතාලම සංවේදක මේ ඔළුවට සෙනෙට් කනෙක්ට් කළා. ඒ සංවේදක මගේ කොටස් වල නියමිත විදිහක් තියෙන කනෙක්ට් කරන්න නිකන් ඔහෙද උපි දානවා වගේ දාන්නේ නැහැ. මේ මොළේ අදාළ තැන් වලට කනෙක්ට් කරා අපේ මේ මොළේ තියෙන එක එක කොටස්. මතකයට අදාළ කොටස් තියෙනවා, රස අඳුනා ගන්න කොටස් තියෙනවා, කතනයට අදාළ කොටස් තියෙනවා, අපේ ශරීරයේ සමබරතාවයට අදාළ කොටස් තියෙනවා. ඒතර මේ කොටස් වල වෙනස්කම් මේවා යම් ඕනේ මේ රටා පැටර්න් එකක් තියෙනවා. ඔයාලට පේනවා මෙතන මේ පැටර්න් එකක් තියෙනවා මෙතන මේ නගර වගේ තියෙන. ඒතර මේ කොටස් වල යම් කිසි වෙනසක් තියෙනවා නම් ඒ වෛද්‍යවරයෙකුට තේරෙනවා මේ සම්බන්ධ විශේෂඥයෙකුට මේ චුම්බක ශාස්ත්‍රයේ ක්‍රියාත්මක වෙන්න ඕනේ සාමාන්‍ය රටාවට වඩා වෙනස් විදිහට. ඉතින් මේකට ප්‍රතිකාර කරන්න ඕනේ කියලා එයා අදාළ ප්‍රතිකාර කරලා රෝගියව සුවපත්තරපත් කරන්න පුළුවන්. ඒ නිසා ඒක අතිශයම වැදගත් යන්ත්‍රයක්. මේකනටත් EEG කියන යන්ත්‍රය ලෝක වෛද්‍ය විද්‍යාවේදී ගොඩක්ම යොදා ගන්නවා සෞඛ්‍ය ශ්‍රේෂ්ඨය වෙනකොට අද වෙනකොට. හරි. එහෙනම් අපි උපකරණ ගැන කතා කළා ඇති දැනට. මොකද උපකරණ ඔයාලට ඕනි තරම් තව ලියන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාලා දන්නවා ඉස්සර රුධිර අපේ බ්ලඩ් සුගර් එක අපේ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරද්ද ගන්නකොට අපේ ලේ අරගෙන ඊට පස්සේ ඒක පරීක්ෂණාගාර නල වලට දාලා ඒවා කලර්ස් අනුව තමයි අපේ රුධිර මට්ටම සීනි මට්ටම තීරණය කරන්නේ. දැන් ඒනකොට එච්චර සංකීර්ණ ක්‍රියාවලියකට යන්නේ නැහැ. ඉතාමත් පුඩා පොඩි මැෂින් එකකින් අර පොඩි තුඩකින් ලේ බින්දුවක් කරන පොඩි චිප් එකක තවරලා ඒක පොඩි පෝටබල් ඩිවයිස් එකට කනෙක්ට් කරාම අපේ රුධිර සීනි මට්ටම ඉතාමත් නිවැරදිව වර්තමානයේ ප්‍රකාශ කරන උපකරණ තියෙනවා. ඒතර ඒ වගේ ඊළඟට අපේ හෘද ස්පන්දනය බලන ඉස්සර මේ අතේ ඔතලා පොඩි හුලං ගහනවා වගේ දාලා තමයි මෙතන පොඩ්ඩක් තද වෙලා තමයි අපි අපේ හෘද මේ ප්‍රෙෂර් එක බල චෙක් කරන්නේ. නමුත් අද වෙනකොට පොඩාමත් සිවුම් උපකරණ පොඩි ඇඟිල්ල තුඩට උනත් කනෙක්ට් කරලා සංවේදක සහිත ඉතාමත් කුඩා වෙනස්කමක් පවා නිවර්දව ගණනය කරන්න පුළුවන් තරම් උදාහරණ තියෙනවා. දැන් අපේ අත්වල බඳින ඔරලෝසුවක් වුණත් අපිට මේ වර්තමාන වෙනකොට අපේ හෘද ස්පන්දනය පරීක්ෂා කරන්න යොදා ගන්න පුළුවන්. හරි. දැන් මගේ මෙහෙලාන හෘද ස්පන්දනේ 80යි. ඒතර මේක වැටෙනවා 80 කියලා. එතන හෘද ස්පන්දනේ මගේ මේක වැඩි වුණොත් හරි මොන හරි ඔක්සිජන් තත්ත්ව පවා මේ අදාළ අද වෙනකොට මේ ඩිවයිස් වලට කනෙක්ට් හොයාගන්න පුළුවන්. එතකොට මේ තැනට අද වෛද්‍ය විද්‍යාව දියුණු වෙලා තියෙනවා. හරි. එතකොට මේ මගේ දැන් 80යි කියලා හැලලා තියෙනවා. එන රුධිර ඔක්සිජන් මට්ටම හරි වෙන මොන හරි පරීක්ෂා කරන්න අදාළ වෙන උපකරණ මෙතන තියෙනවා. මේ වගේ දැන් ඉස්සරහට එනේවා මේ ස්මාර්ට් වොච් කියනවා මිනිස්සුන්ගේ සම්පූර්ණ ශරීරයේම සියන ලෙඩක් පොඩි ලෙඩක් අපි කැස්ස හැදුනත් මේ කැස්සට හේතුව මොකක්ද කියන මට්ටමට දියුණු වෙන්න පුළුවන්. ඒ තරම් මේ තොරතුරු තාක්ෂණ අදිනවට ප්‍රබල වෙලා තියෙන මේ තාම පටන් ගත්තා විතරයි. මේ යුගයේ පටන් ගත්තා විතරයි. ඔයාලා දන්නවනේ මේ යුග කියන ඒවා අවුරුදු මිලියන ගණන් තියුණානේ. මේ තොරතුරු තාක්ෂණ යුගයේ පටන් ගත්තා විතරයි තාම හොඳේ. තව ඉස්සරහට අපි කතා කරමු අද පරිණාමය කතා කරනකොට අනාගතේ මොන වගේ වෙයිද කියලා වීඩියෝ අමුත් එක්ක. හරි. එහෙනම් මේ අපි එනම් උපකරණ පැත්තට අයින් වෙලා දැන් පොඩ්ඩක් වඩ උදාහරණ ඕන එකක් ලියන්න පුළුවන්. ඒ වගේ අර තියුණු උපකරණ සිලබස් එකේ තියෙන උදාහරණ මම ඔය නිතරම ලේසියෙන් මතක තියාගන්න පුළුවන් සහ ප්‍රශ්න ගොඩක් අහන එක වැඩි ප්‍රවණතාවයක් තියෙන උදාහරණ හතරක් කතා කළේ. ඊළඟට අපි මේ සංකල්පයකට යමු. මේ සංකල්ප අතරින් අපිට ටියුට් එකේ දීලා තියෙනවා සංකල්පයක් මොකක්ද පුතේ දුරස්ත සෞඛ්‍ය රැකවරණ නැත්නම් ටෙලිමෙඩිසින් කියන මේ concept එක. මේ ටෙලිමෙඩිසින් කියන concept එකේදී කාරණා තුනක් ඉෂ්ට වෙන්න ඕනේ. ඒ කාරණා මේක නිර්වචනයක් තමයි. නමුත් නිර්වචන කියලා කටපාඩම් කරන්න එපා. මම කටපාඩම් කරන මෙතඩ් එක මම දැන් ඔයාලා කොහොමද කියලා. නමුත් මම එච්චර ආස නැහැ. මොකද ICT කියන විෂය කටපාඩම් කරලා එහෙම කරන්න පුළුවන් විෂයක් නෙමෙයි. මොකද මේ තාක්ෂණය අපි මේ කතා කරන මොහොතේ මේ තාක්ෂණය ඩබල් වෙනවා. ඒ කියන්නේ අපි මේ කතා කරන මොහොතේ ඉතින් අපිට අර මේක මේ අපි මේක තියාගෙන ඉන්නොත් මේක වෙන්නේ කොහොමද කියන දේ ගැන මිසක් කටපාඩම නෙමෙයි. නමුත් මේ මෙතනදී මේ ටෙලිමෙඩිසින් කියන එකත් ඔයා මේ සංකල්පයට අදාළ ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. ඒ කරුණු තුන මතක තියාගත්තොත් ඔයාලට නිර්වචනයක් ගොඩනගන්න පුළුවන්. එහෙනම් ප්‍රධාන කාරණේ තමයි මේ ටෙලිමෙඩිසින් කියන concept එකේදී රෝගියා ඉන්න ඕනේ රෝහලෙන් බැහැරව. හරි. ඔන්න පළවෙනි කාරණේ මොකද්ද? රෝගියා ඉන්න ඕනි පුතේ රෝහලෙන් බැහැර තැනක. හරි. දෙවෙනි කාරණේ තමයි එයාට ප්‍රතිකාර කරන්න ඕනේ. හදිසි දැන් රෝහලෙන් බැහැර ඉන්න රෝගියෙකුට ප්‍රතිකාර කරන්න හදිසි තත්ත්වයක් මතනේ. මේ හදිසි ප්‍රතිකාර සිද්ධ කරන්න ඕනේ නිකන් සාමාන්‍ය පුද්ගලයෙක් කියලා කෘත්‍රිම ශෝෂණය දීලා ඒව හරියන්නේ නැහැ. මෙතනදී මේ ප්‍රතිකාර කරන්න ඕනේ ඒ සඳහා පුහුණුවලත් වෛද්‍ය සෞඛ්‍ය නිලධාරියෙක්. වෛද්‍ය නිලධාරියෙක් නෙමෙයි සෞඛ්‍ය නිලධාරියෙක්. ඒ කියන්නේ
නර්ස් කෙනෙකුට පුළුවන්, ඇටෙන්ඩන්ස් කෙනෙකුට පුළුවන්, ගිලන් රථ සේවකයෙකුට පුළුවන්, ප්‍රථමාධාර සේවකයෝ ඉන්නවා. දැන් ඔයාලා පාසල් වල ලංකාව පුරාම සාන්ත ජෝන් ගිලන් රථ සේවාව වගේ ඒ වගේ ක්‍රියාත්මක වෙනවා. ප්‍රථමාධාර සේවා ඒ වගේ ඒවා ඒ වගේ කෙනෙකුට ඒ පුහුණුව ලැබෙනවා. ඊට පස්සේ PHI කෙනෙකුට, මිඩ්වයිෆ් කෙනෙකුට ඒ වගේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ අදාළ පුහුණුව සම්පූර්ණ කරපු ඕනේ කෙනෙක්ට පුළුවන් මේ ප්‍රතිකාර සිද්ධ කරන්න. හැබැයි එයාගේ මතයට නෙමෙයි. මොකද මේ වෙලාවේ අනිවාර්යයෙන්ම රෝහල තුල ඉන්න වෛද්‍යවරයෙක් සම්බන්ධ කරගන්න ඕනි. හැබැයි පොඩි ක්‍රයිටීරියා එකක් තියෙනවා එතන. මේ වෛද්‍යවරයෙක් වුණාට මේ වෛද්‍යවරුන්ගේත් වෛද්‍යවරු කියන්නේ රෝගියා නිරීක්ෂණය නොකර රෝගියාගේ රෝග ලක්ෂණ විමසීමෙන් පමණක්. හරිද? ඒ රෝගියාට මෙන්න මේ ප්‍රතිකාර කරන්න සුදුසුයි කියලා නිගමනය කිරීමට තරම් අවශ්‍ය දැනුමක් සහ හැකියාවක් පවතින්නේ විශේෂඥ වෛද්‍යවරුන්ට. ඒ නිසා මේ ප්‍රතිකාර කරන්න ඕනේ කාගේ උපදෙස් මතද පුතේ? විශේෂඥ වෛද්‍යවරුගේ උපදෙස් මත. හරි. ප්‍රතිකාර කරන්න ඕනේ කාගේ උපදෙස් මතද? විශේෂඥ වෛද්‍යවරුගේ උපදෙස් මත. එහෙනම් කාරණා තුනයි. රෝගියා රෝහලෙන් බැහැර වෙන්න ඕනි. පුහුණුවලත් සෞඛ්‍ය නිලධාරියෙක් ප්‍රතිකාර කරන්න ඕනි. හැබැයි විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත. මෙන්න මේ කාරණා තුන ඉෂ්ට වෙනවා නම් අපි යන්නේ එකට කියනවා ටෙලිමෙඩිසින් සංකල්පය යථාර්ථවත් වෙනවා කියලා. හරි. එහෙනම් පුතේ අපි පොඩ්ඩක් මේක පොඩි අත්දැකීමෙන් මේක වරන්න ඇයි මෙහෙම දෙයක් අපි කතා කරන්නේ කියලා පොඩි විභාග ප්‍රශ්නයකට යන්න. ඔයාලගේ ටියුට් එකේ අන්තිම පිටුව පෙළ ගන්න. ටියුට් එකේ අන්තිම පිටුවේ මම ප්‍රශ්න ටිකක් දාලා අන්තිම පිටුවේ මම පසුගිය විභාග වලින් උපුටා ගත්ත රචනා ප්‍රශ්න ටිකක් යොදලා තියෙනවා. මේක ඔයාලට මේ පාඩමේ සමරි කරගන්න අවශ්‍ය නිසා. එතකොට මේ රචනා ප්‍රශ්න අතර බලන්න රචනා ප්‍රශ්න වල දෙවෙනි රචනා ප්‍රශ්නේ වුණ ටෙලි වෙදකම කියලාම තියෙනවා. වරහන් ඇතුලේ අපි අර දන්න වචනේ ටෙලිමෙඩිසින් කියලා තියෙනවා. මේ ටෙලිමෙඩිසින් යනු වෛද්‍යවරයෙකු දුරකථනයේ මගින් සම්බන්ධ කරගෙන නිවසේ සිට බෙහෙත් ලබා ගැනීම ලෙස ඔබගේ මිතුරෙකු ඔබට පැවසූ අවස්ථාවක් උපකල්පනය කරන්න. ටෙලි වෙදකම යනු වෛද්‍යවරයෙකු දුරකථනයේ මගින් සම්බන්ධ කරගෙන නිවසේ සිට බෙහෙත් ලබා ගැනීම ලෙස ඔබගේ මිතුරෙකු ඔබට පැවසූ අවස්ථාවක් උපකල්පනය කරන්න. මිතුරාගේ මේ ප්‍රකාශය වැරදි කියලා අපි දන්නවා. ඒතර වැරදි වෙන හේතු තමයි අහන්නේ. උදාහරණයක් සහිතව ලියන්න කියලා. එතකොට මෙතන වැරදි වෙන හේතු මොනවද? දැන් අපිට මේ රෝගියා ඉන්නේ රෝහලෙන් බැහැරව. ඔන්න එක කාරණාවයි ඔප්පු වෙන්නේ. අනික් කාරණා දෙකම මෙතන ඔප්පු වෙන්නේ නැහැ මේ ප්‍රකාශයේ. මොකද්ද කාරණා දෙකක්? මෙතනදී මේ අපිට පුහුණුවල සෞඛ්‍ය නිලධාරියෙක් ගැන කිසිම සටහනක් සඳහන් වෙන්නේ නැහැ මෙතන. ඊළඟ කාරණේ තමයි මොකද්ද? විශේෂඥ වෛද්‍යවරුගේ උපදෙස් කියලා මෙතන නෑ. වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත කියලා විතරයි තියෙන්නේ. ඒතර විශේෂඥ වෛද්‍යවරයෙක් කියලා නෑ. මෙන්න මේ කාරණා දෙකම සඳහන් වෙන්නේ නැති නිසා අපිට ප්‍රතික්ෂේප කරන්න ප්‍රබල කාරණා දෙකක් තියෙනවා. මේක ටෙලිමෙඩිසින් කියන සංකල්පය නෙමෙයි කියලා. ඒතර ආයක කියලා අරක කියනකොට ඔයාගේ උදාහරණ කියවෙනවා. මොකද්ද විශේෂඥ වෛද්‍යවරයෙක් සම්බන්ධ කියලා ඔයාට ඒක පැහැදිලි කරන්න පුළුවන් ওই කාරණා තුන දාලා. හරි. ඔයගේ එතකොට අර ඔක කටපාඩම් කරලා තියෙන නිර්වචනේ ගලපන ගැටලුවක් තියෙනවා. මුතු සංකල්පය අඳුනාගෙන තිබීම තමයි ප්‍රමාණවත් වෙන්නේ මේ වගේ ප්‍රශ්නකට උත්තර ලියද්දී. ඒක හොඳට මතක තියාගන්න ඕනේ හැමෝම. හරි. හරි. එහෙනම් අපි යන් පාඩමට. එතනදී ඔය ටික අපි ලියාගමු වෙනා නෝට් එකක් විදිහට ඉක්මන ලියාගමු. මේ දුරස්ත සෞඛ්‍ය උවටන් කියන එක යටතේ ලියාගමු වෙනා ටෙලිමෙඩිසින් කියන සංකල්පය ලියන්න. රෝහලෙන් බැහැර සිටින රෝගියෙකුට රෝහලෙන් බැහැර සිටින රෝගියෙකුට රෝහලෙන් බැහැර සිටින රෝගියෙකුට රෝහලෙන් බැහැර සිටින රෝගියෙකුට විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත කමා දදා ලිව්වක් කමන්නේ කාරණා තුන. රෝහලෙන් බැහැර සිටින රෝගියෙකුට කමා විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත පුහුණුවලත් සෞඛ්‍ය නිලධාරියෙකු මගින්
පුහුණුවලත් සෞඛ්‍ය නිලධාරියෙකු මගින් හදිසි ප්‍රතිකාර සිදු කිරීම වේ. හදිසි ප්‍රතිකාර සිදු කිරීම වේ. හදිසි ප්‍රතිකාර සිදු කිරීම වේ. ඇත්තටම පුතේ මේ හදිසි තත්ත්වයෙන් නැවතුනාට පස්සේ රෝහල්ගත කරන එක අනිවාර්යයි. හොඳේ. ඒක ලියන්න අවශ්‍ය නැහැ. ඒක ඔළුවේ තියාගන්න. අපි මේ කරන්නේ බාහිර මොකක් එක්ක නාය යාමක් නැත්නම් මොකක් හරි හදිසි අනතුරක්, ඇක්සිඩන්ට් එකක්, ඒ වගේ තත්ත්වයකදී තමයි මේක ගොඩක් දුරට කරලා රෝගියාගේ ජීවිත අවදානම නැති කරලා ඊට පස්සේ රෝහල්ගත කරනවා. හරි? හරි. ඊළඟට නිවසේ සිට අධීක්ෂණය කියන්නේ ඒ වගේ සංකල්පයක්. මේක අපේ රටවල දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් ලෝකේ දියුණු රටවල රෝගියාගේ කායික සෞඛ්‍යය වගේම මානසික සෞඛ්‍ය ගැන ඉතාමත්ම සැලකිලිමත් වෙනවා. දැන් ඇත්තටම අසනීප වෙලා ඉන්න කෙනෙකුට ඒ අදාළ ප්‍රතිකාර හැර එයාට සුව වෙන්න තියෙන හොඳම පරිසරය තමයි ඒගේ හුරු පුරුදු පරිසරය. ඒක මානසික නිදහස උපරිම තියෙන්නේ මිනිස්සෙකුට එයාගේ ගෙදර. ඒ නිසා නිතරම ප්‍රතිකාර අවශ්‍ය නොවන ගොඩාක් රෝගීන් මේ බටහිර රටවල සහ ගොඩක්ම ආසියාවේ දියුණු රටවල පව අද වෙනකොට රෝගියන් නිවසේ රඳවනවා. නිවසේ රඳවලා එයාව හැබැයි මේ නිරීක්ෂණය කරන නවත්තන්නේ අන්තර් සබැඳි. එන අන්තර් සබැඳි පරීක්ෂණ යන්ත්‍රයක් භාවිතා කරලා හරිද? එයාව නිතරම රෝහල මගින් නිරීක්ෂණය කරනවා මෙයාගේ රෝගී තත්ත්වය නැත්නම් හෘද ස්පන්දනය, මේ රුධිර පීඩනය මේ වගේ වෙනස්කම් වෙනවද, අවදානම් තත්යකටපත් වෙනවද කියලා. එහෙම වුණොත් සමහරට ගෙදර මිනිස්සු දන්නෙත් නෑ. රෝහල් කාර්ය මණ්ඩලය සහ යදාළ ගිලන් රථ සේවා ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා අදාළ තැනට නොටිෆිකේෂන් එකක් එනවා හොස්පිටල් එකට. ඒ වුණොත් අදන වෙන්න යනවා කියලා ටක් ගාලා ඇවිල්ලා රෝහල් ගත කරලා අදාළ හදිසි ප්‍රතිකාර සිදු කරනවා. දැන් ඒක බලාපොරොත්තු වෙන. එහෙම අවදානම් තියෙන කට්ටිය රඳවන අඩුයි. එහෙම අවදාන අඩු කට්ටිය තමයි නිවසේ රඳවලා මෙහෙම ප්‍රතිකාර කරන්නේ. ඒක මොකද රෝගියාට ඉක්මනින් සුව වීමේ හැකියාව වැඩි. මොකද එයා ඉන්නේ එයාගේ හුරු පුරුදු පරිසරයේ අදාළ මානසික සෞඛ්‍යයට ලැබෙන නිසා. මානසික සුවය ලැබෙන නිසා. එහෙනම් ලියා ගන්න. එහෙනම් රෝගීන් නිවසේ රඳවා අන්තර් සබැඳි පරීක්ෂණ යන්ත්‍රයක් මගින් අන්තර් සබැඳි පරීක්ෂණ යන්ත්‍රයක් මගින් පරීක්ෂාවට ලක් කරමින් කොහොමත් කනෙක්ට් වෙලා යන්නේ අන්තර් සබැඳි පරීක්ෂණ යන්ත්‍රයක් මගින් පරීක්ෂාවට ලක් කරමින් ප්‍රතිකාර අවශ්‍ය වූ විට පමණක් රෝහල්ගත කිරීම වේ. 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 හරි. ඊළඟට පුතේ මේ දුරස්ත සල්ල කර්ම කියන concept එක කතා කරොත් අපි මෙතන මෙහෙම දෙයක් තියෙනවා. මේ දුරස්ත සල්ල කර්ම වලදී පොඩි වෙනසක් වෙනවා. මෙතනදී රෝගියා රෝහලේ ඉන්නවා, වෛද්‍යවරයා ඉන්නේ රෝහලෙන් බැහැරව. මොකද විශේෂයෙන්ම විශේෂඥ සල්ල වෛද්‍යවරු කියන්නේ ගොඩාක්ම ලෝකේ දුර්ලභම කණ්ඩායමක්. මොකද විශේෂඥ සල්ල වෛද්‍යවරුකට ඒ අදාළ වෛද්‍ය දැනුමට වෙන්ම මාර හසුරු කුසලතාවයක් තියෙනවනේ. මේ අදාළ සියුම් පරීක්ෂණ සැත්කම් කරන්න ඒ වගේ විශේෂම දැනුමක් ශරීර අභ්‍යන්තරය පිළිබඳ මනා දැනුමක් තියෙන්න ඕනේ. මොකද වැරදීම් වෙන එක වෙන්න බෑ මේ වෛද්‍යවරුන්ට. ඒක නිසා මේ විශේෂඥ සල්ල වෛද්‍යවරු මේ හිඟකම නිසා ලෝකෙ පුරාම මේ ටෙලිමෙඩිසින් කියන concept එක ගොඩක් ක්‍රියාත්මක වෙනවා. ටෙලිමෙඩිසින් යටතේ මේ දුරස්ත සලකනවා. ඊ සර්ජරි කියන concept එක. ඒකදී කරන්නේ අර වෛද්‍යවරයා කොහේ හිටියා. අපිට අපි විදේශ රටක වෛද්‍යවරයෙක් සම්බන්ධ කරගන්න වෙන්න පුළුවන්. නැත්නම් අදාළ රෝහලේ වෛද්‍යවරයා විදේශගත වෙලා වෙන්න පුළුවන්. නැත්නම් වෙනත් රෝහලක හදිසි නිරීක්ෂණයක ඉන්න පුළුවන්. ඒ වගේ වෙලාවක ඒ රෝහලට හදිසි සල්ල කර්මයක් සඳහා රෝගියෙක් රෝගගත වුණොත්
ඒ විශේෂඥ ශල්‍ය වෛද්‍යර අනුමැතියකින් තොරව මේ ශල්‍ය කර්ම කරන්න හැකියාවක් නැත්තම් මොකද කරන්නේ? ඒගොල්ලෝ කරන දේ තමයි අර මේ අර ඔපරේෂන් තියටර් එකේ තියෙන මේ මැෂින් වල ලයිට් වගේම කැමරා හයි කරලා තියෙනවා. මේ කැමරා වලින් අර වෛද්‍යවරයා මේ ලෝකේ කොහේ හරි ඉඳලා වීඩියෝ සම්මාන මාර්ගයෙන් කොන්ෆරන්ස් මාර්ගයෙන් අර රෝගියාව රියල් ටයිම් මොනිටර් කරලා තමන්ගේ ශල්‍ය වෛද්‍යවරුන්ට උපදෙස් දෙනවා. මේ විදිහට ඔපරේෂන් එක කරන්න මෙන්න මේ තත්ත්වය මේ විදිහට කරන්න කියලා ශල්‍ය වෛද්‍යවරුන්ට හැකියාව තියෙනවනේ. අදාළ මේවල හසුරවන්න. ඒතර ඒ උපදෙස් මත අර වෛද්‍ය ප්‍රතිකාර කළා ඒ රෝගියාගේ ජීවිත අවදානම නැති කරනත් හදිස්සි ශල්‍ය කර්ම කරලා ඒ රෝගින්ගේ ජීවිතය බේර ගන්නවා. එතකොට මේකට අපි කියන ඊ සර්ජරි කියලා. එහෙනම් අපි පොඩ නිර්වචනයක් විදිහට ලියාගමු මේක. විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා රෝහලෙන් බැහැර සිටින අවස්ථාවල විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා රෝහලෙන් බැහැර සිටින අවස්ථාවල විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා රෝහලෙන් බැහැර සිටින අවස්ථාවල sannivedana ජාල ඔස්සේ ලබා දෙන උපදෙස් මත 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 ශල්‍ය වෛද්‍යවරු මගින් හදිසි ශල්‍ය කර්ම සිදු කිරීම වේ. ශල්‍ය වෛද්‍යවරු මගින් හදිසි ශල්‍ය කර්ම සිදු කිරීම වේ. ශල්‍ය වෛද්‍යවරු මගින් හදිසි ශල්‍ය කර්ම සිදු කිරීම වේ. ශල්‍ය වෛද්‍යවරු මගින් හදිසි ශල්‍ය කර්ම සිදු කිරීම වේ. ඊළඟට පුතේ හරි අපි යන් අවසාන සංකල්පෙට ටෙලිමෙඩිසින් යටතේ දුරස්ත පුහුණුව කියන එක. මේකෙදි මෙහෙම ගැටලුවක් තියෙන්නේ. රෝහල් කාර්ය මණ්ඩලයේ පුතේ අර වෙන කාර්ය මණ්ඩලයක් බාහිරින් ගෙනියනවා වගේ මේ රෝහල් කාර්ය මණ්ඩලය ගොඩාක් දුර බැහැර ප්‍රදේශයක ට්‍රේනින් වලට ගෙනියන්න බෑ. මොකද අදාළ ප්‍රාදේශීයව මොකක් හරි හදිසි තත්ත්වයක් ළඟා වුණොත් ඒ අදාළ සම්පූර්ණ කණ්ඩායමේම ජීවිත අවදානවටපත් වෙනවා රෝහල් කාර්ය මණ්ඩලෙ හිටියේ නැත්තම්. මොකද සෞඛ්‍ය සේවක කියන අත්‍යවශ්‍යම සේවාව. ඒතර මෙන්න මේ නිසා හරිද? මෙන්න මේ தත්ත්වය යටතේදී අර රෝහල් කාර්ය මණ්ඩලය රෝහලෙන් ගොඩක් දුර ගෙනියන්නේ නැතුව ආසන්න sannivedana මධ්‍යස්ථානයක sannivedana ජාලය යොදාගෙන බාහිර සම්පත්දායකයන් මගින් පුහුණු කරගැනීමට යොදවනවා. ඒතර මේ සම්පත්දායක විශේෂඥ වෛද්‍යවරු හරි අදාළ දේශකයෝ හරි ෆිසිකලි එන්නේ නැහැ. එතකොට දුර බැහැර ඉන්න වෛද්‍ය කියන්නේ කාර්ය මණ්ඩලය සම්බන්ධ වෙන්නේ අර sannivedana ජාල ඔස්සේ අර අදාළ පුහුණු ස්ථානයට කනෙක්ට් වෙලා ඒගොල්ලෝ අදාළ ට්‍රේනින් එක ලබා ගන්නවා. නමුත් ෆිසිකලි එයාලා එතනට සම්බන්ධ වෙන්නේ නැහැ. සමහර විදේශ රටක ඉන්න හොඳ දේශකයෙක් කරා සමහර විශේෂ වෛද්‍යවරු වගේ පුහුණු කරනකොට විශේෂ ඉංග්‍රීසි වලින් මාධ්‍යයෙන් ඒගොල්ලෝ ගොඩක් කරන්නේ. ඒතර වෙන දියුණු රටක ඒගොල්ලෝ අත්දැකීම් හුමාරු කරගන්න. අපේ රටේ දැන් අපේ උදාහරණ යාපනයේ විශේෂඥ වෛද්‍යවරු, රත්නපුරේ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු, කොළඹ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු යම්කිසි එක කොටසට අදාළ ඒගොල්ලෝ අතර අදහස් හුමාරු කරලා ප්‍රැක්ටිස් කරන්න ඒගොල්ලෝ ලබාගත් අත්දැකීම් හුමාරු කරගන්න වගේ මේ අවස්ථාවලට මේක යොදා ගන්නවා. මේ සංකල්පේ දුරස්ත පුහුණුව කියන සංකල්පය. ලියන්න එහෙනම් ආසන්නතම පුහුණු මධ්‍යස්ථානයක ආසන්නතම පුහුණු මධ්‍යස්ථානයක ආසන්නතම පුහුණු මධ්‍යස්ථානයක ආසන්නතම පුහුණු මධ්‍යස්ථානයක ආසන්නතම පුහුණු මධ්‍යස්ථානයක
sannivedana ජාලය යොදා ගනිමින් ආසන්නතම පුහුණු මධ්‍යස්ථානයක sannivedana ජාලය යොදා ගනිමින් බාහිර සම්පත්දායකයන් මගින් ආසන්නම පුහුණු මධ්‍යස්ථානයක sannivedana ජාලය යොදා ගනිමින් බාහිර සම්පත්දායකයන් මගින් රෝහල් කාර්ය මණ්ඩලය පුහුණු කිරීම වේ. 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 පුහුණු කිරීම වේ. පුහුණු කිරීම වේ. හරි. එහෙනම් පුතේ අපි ඔතනින් සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් අවසන් කළා. අපේ කාණ්ඩ විෂයෙම තියෙන තවත් විෂයක් මොකද්ද? ICT කරේ නැත්නම් සෞඛ්‍ය කරේ නැත්නම් තව දින කුෂිකර්මයනේ. හරි. එහෙනම් කුෂිකර්මාන්තේරත් කොහොමද ICT යොදාගන්නේ කියලා කතා කරනවා. දැන් මෙතනින් එහාට කොකු විස්තර කරන්න නෑ අපිට පොඩි සරල උදාහරණයක් එක්ක කතා කරන්න තියෙන නිසා අපිට ඉක්මනින් කතා කරගෙන ගියොත් අද මේ කොටස අවසන් කරන්න පුළුවන් වේවි. එහෙනම් කුෂිකර්මාන්තයේ තුලද නව පෙරලියක් ඇති කිරීමට තොරතුරුවා සංවේදන තාක්ෂණය සමත් වෙලා තියෙනවද වෙනකොට. හැබැයි මේ කුෂිකර්මාන්තේ කියන එකද පුතේ කොටස් තුනකට බෙදලා තමයි කතා කරන්නේ. ඇත්තමත් එහෙම තමයි. කුෂිකර්මාන්තේ කිව්වහම ගොවිතැන ප්‍රධානයි. ඊළඟට අමතරව අපේ වෙනකොට මිනිස්සු ගොඩාක් පරිභෝජනය කරනවා මොනවද? සත්ව ආහාර, කිරි බිත්තර, මස් වගේ දේවල්. ඒතොර ඒවා ගොවිපළවල් ආශ්‍රිතව ඒ වෙනම කාණ්ඩයක්. ඒ වගේම තමයි දීවර කර්මාන්තයත් කුෂිකර්මාන්තයේ අරද තමයි එකතු කරන්නේ. ඒතොර මාළු එහෙම ආහාරයට ගන්නවා අපි. මාළු, ඉස්සෝ, දැල්ලෝ ඒ වගේ මුහුදු ආශ්‍රිත ජීවත් වෙන ජීවීන් ආහාරයට ගන්නවා. ඒ ආශ්‍රිත නිෂ්පාදනක සිද්ධ කරනවා. ඒතොර ඒ ඔක්කොම අයිතින දීවර කර්මාන්තය. මේ තුනම එකතු කරාම තමයි කුෂිකර්මාන්තය කියන ශ්‍රේෂ්ඨය අර්ථ දක්වන්නේ. ඒ සම්පූර්ණ තුනටම කොහොමද මේ ICT යොදාගන්නේ කියලා අපි බලමු. ඉතින් මුලින්ම ගොවිතැන කියන එකට ලියා ගන්න පුතේ කාලගුණ මිනුම් යන්ත්‍ර එකක් ලියන්න. කාලගුණ මිනුම් යන්ත්‍ර. 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 මේ කාලගුණ මිනුම් යන්ත්‍ර කියන එකේදී මෙහෙම දෙයක් වෙන්නේ. දැන් අපි දන්නවා අපි ලංකාවේ වගා කරනවා ගත්තොත් ගොඩක්ම අපි ලංකාවේ ඇත්තටම යෙදෙන අඩුයි. මම කියවනේ එදා පාඩම් පටන් ගන්නකොට මේ ගොඩාක් සංකල්ප අපේ රට දැන් ලෝකේ සමහර රටවල් මේ වෙනකොට අවුරුදු 20ක් විතර වෙනවා පාවිච්චි කරන්න පටන් ගන්නවා. අද 2006 ඉඳලා වගේ පාවිච්චි. නමුත් අපි අදටත් මේවා අත්විඳින්නේ නැහැ. ඒතර අපේ රට අදටත් තුන්වෙනි පන්තියේ රටක් විදිහට තියෙන ගොඩක් ලොකු හේතු තමයි මේවා. ඉතින් මේවා පාවිච්චි කරනවා නම් ගොවිතැනට මිනිස්සු හොයන්න අවශ්‍යතාවයක් නැහැ. ගොවිතැන කියන එක ලෝකේ අද වෙනකොට අපේ ගොඩක්ම ස්වයංපෝෂිත රටක් වෙනවා. මොකද තාක්ෂණ දිනුනකොට මිනිස්සු අර ඉස්සර කාලේ මේ මහන්සිරාඩ අස්තනු කරා වගේ මුළු හැමෝම මහන්සිලා එහෙම කරනවා අඩු. ඒතර ඒකට ක්‍රම මේ වෙනකොට ලෝකේ නිර්මාණය කරලා තියෙනවා. ලෝකේ හැම රටම ඒවා පාවිච්චි කරනවා. අපේ රටට මේ තාක්ෂණේ ළඟා නොවන ගැටලු තමයි තියෙන්නේ. ඒ නිසා මේවා ඇත්තටම මේ සෞඛ්‍ය කුෂිකර්මාන්ත වගේ දේවල් මේ ICTත් එක්ක පටලන්නේ නැතුව මේ කාණ්ඩ විෂය තියන්නේ නැතුව අපිට මේක වෙනමම දීලා තිබ්බනම් අපිට මේ හැම ළමෙක්ම මේ අත්දැකීම් අරගෙන තමයි සෞඛ්‍ය ඉගෙන ගන්න. හැම ළමයි අත්දැකීම් එක්ක තමයි කුෂිකර්මාන්ත ඉගෙන ගන්න. ඒක කුෂිකර්මාන්තේ මේ කොටස් ටික කරා නම් මේවා පොඩ්ඩක් ඊට වඩා කරුණු එකතු කළා ඒක හොඳ ක්‍රමයක් වෙනවා. ඉස්සරහට මේවා සංශෝධනය වෙයි. නමුත් තාම ඉතින් අපේ රටේ දැන් අවුරුදු ගාණක් එකම සිලබස් එක මත ඩිපෙන්ඩ් වෙලා තියෙන. ඉතින් කරන්න දෙයක් නැහැ. ඔයාලට විභාගෙ ලියන්න වෙන ඒ සිලබස් එක. නමුත් මගේ යුතුයකම ඔයාලට මේ හැම දෙයක්ම අවබෝධ කරලා දෙන එක. ඒක විභාගේ පැත්තකින් විභාගේ කොට දාන එක මගේ ප්‍රථම රාජකාරිය. ඒකක් ඔයාලට දෙන එක. නමුත් ඊට අමතරව ඔයාලට ඇත්තටම ICT උගන්වන එක මම කරන්න ඕනේ දෙයක්. ඒක දෙවෙනි කියලා කරන්න බෑ. නමුත් අපිට සිද්ධ වෙනවා. මොකද ඔයාලා මේ වෙලාවේ මේ මුදල් ගෙවාගෙන වගේ කාලය වෙන් කරගෙන මේ ඉන්නේ විභාගේ බලාපොරොත්තු වෙන නිසා. ඒ වගේම නමුත් ඒ ඇතුළ මම වෙනම ඉලක්කයක් ඔයාලට ළඟා කරනවා. ඔයා මේ ඇත්තටම ICT ඉගෙන ගන්න ඕනේ අයි කියන එක. හරි. එහෙනම් පුතේ ඒතොර මේ වෙදර් ස්ටේෂන් වල දැන් අපේ දැන් වගා කරනකොට අපි කරන්නේ දිස්ත්‍රික්කයේ කාලගුණය තමයි අපිට ගොඩක්ම ළඟා වෙන්නේ. අපි කොහෙන් නෙට් එකේ සර්ච් කරලා බලුවා රත්නපුරේට වහිනවද නැද්ද පායනවද කියලා තමයි ප්‍රී ඩිටෙක්ට් කරලා රිපෝට් එන්නේ. නමුත් අපි වගාවක් කරන්නේ දැන් රත්නපුරේ කියලා ගත්තොත් මම මගේ නගරේ ගන්නම් රත්නපුර ගත්තොත් අපිට මේ පැත්තෙන් එක පැත්තෙන් ඇඹිලි පිටිය පැත්තට අනිත් පැත්තෙන් ඇහැලියගොඩ පැත්තට අනිත් පැත්තෙන් කලවාන දීහා. හරි. ඊළඟට රක්වාන සූරියකන්ද පෙළ පැත්තක් තියෙනවා. ඒ වගේ මේ හැම පැත්තෙම
අර පැත්තේ සමරණ කන්දේ පැත්තට. ඒතර මේ සම්පූර්ණ කොටසටම තමයි වෙදර් රිපෝට් එක දෙන්නේ. ඒ මත ඇම්බිලි පිටියේ ගොවියෙක් වගා කරනවා කියලා හිතන්නකෝ. ඒතර ඇම්බිලි පිටියේ ගොවියා මේ සම්පූර්ණ නගරේ මේ නිව් ටවුන් එකේ තියෙන කාලගුණ මධ්‍යස්ථානයේ නවනගර රත්නපුර නගරය ආශ්‍රිත තියෙන නවනගරය කියලා කොටස ඒක දෙන රිපෝට් එකකින් තමයි ඇම්බිලි පිටියේ ගොවියා වගා කරන්න ඕනේ. ඒතර පොඩි ගැටලු පණ නගිනවා. මේකෙන් තමයි මේ කියන්නේ මිනි වෙදර් ස්ටේෂන් කියලා ඉතාමත් කුඩා සූර්ය පැනල් වලින් වැඩ කරන පොඩි මිනි වෙදර් ස්ටේෂන් තියෙන හුළඟේ වේගයේ කාල ඔක්කොම අරගෙන ඒගොල්ලෝ තනි රිපෝට් එකක් දෙනවා. ඒ වගාව කරන ප්‍රදේශයට විතරක් අදාළව පොඩි සම්පූර්ණ සත්‍ය වාර්තාවක් දෙනවා. මේ වහින්න මෙච්චර ඉඩකසාර තියෙනවා, මෙච්චර වේගෙන් හුළඟ හමනවා, මේ වාර සුදුසුයි කියලා. ඒ වගේ තියෙනවා. ඒවට තමයි මිනි වෙදර් ස්ටේෂන් කියලා කියන්නේ. නැත්තම් අපි අර කාලගුණ පද්ධති එන මිනි කුඩාවට සකස් කරලා වගාව තුල වගාවේ ප්‍රශස්ත මට්ටමේ වගා කරන්න අවශ්‍ය රසුබිම ගන්න පුළුවන්. ඊළඟට එන අපි ලියමු. ඔයා දැන් ලිව්වනේ පළවෙනි එක. දෙවෙනි එකට යන්. දෙවෙනි එක ලියන්න. පසෙහි තත්ත්වයේ මනින යන්ත්‍ර. කාලගුණ මිනුම් යන්ත්‍ර කියලා ලිව්වනේ. ඊට යටින් ලියන්න පසෙහි තත්ත්වයේ මනින යන්ත්‍ර. පසෙහි තත්ත්වයේ මනින යන්ත්‍ර. හරි. මම ඒකට පොඩි වීඩියෝ එකක් පෙන්නන්නම් ඔයාලට. Hi everyone. I think I've designed one of the best soil sensor for Home Assistant and I can't wait. අදාළ සාකේ තියෙන පරිසරයේ මත පසර සම්බන්ධ කරන විතරයි ඕනි මේ මැෂින් එක. Wait to hear your thoughts. The main goals are multi-sensor function. හරි. මේ වගේ රිපෝට් එකක්. හරි. මේ වගේ රිපෝට් එකක් සම්පූර්ණයෙන් මේ පස ගැන ඊට මේ ආම්ලිකතාවය කොච්චරයිද ඊට පස්සේ මොකක් කර pH අගේ මතනේ බලපාන්නේ ඒවා පෝෂක කොටස් මොනවද නයිට්‍රජන් අඩු ප්‍රෝටෝන අඩු ඒ වගේ හරියටම දැනගෙන තමයි මේක උපයෝගා කරන්නේ. ඒ නිසා යාලා හැම වෙලේම පසර යොදන පෝර අනවශ්‍ය වෙනවා. උදාහරණ අපේ රත්නපුරේ ගොඩාක් ජනප්‍රිය තේ වගාවට. මේ තේ වගාවට අපේ තියෙන ප්‍රශ්නයක් තමයි මෙහෙට විතර වහින නිසා පස කොයි වෙලෙත් වැස්ස වැහැලා පස්සේ ආම්ලිකතාවය වැඩි වෙනවා. ඒ නිසා අපේ ගොවියෝ ගොඩක් පුරුදු වෙලා ඉන්නවා කාලානුරූපව ඩොලමයිට් යොදන්න. නමුත් ඒ යොදන්නේ මේ පස්සේ ආම්ලිකතාවය වැඩි වෙලා කියලා හිතලා නෙමෙයි. මේ කාලේට දැන් අවුරුද්දක් විතර ගියන්නේ දැන් ඩොලමයිට් දාන්න ඕනි කියන උපකල්පනය මත තමයි ගොඩක් කරන්නේ. නමුත් මෙහෙම කරාට පස්සේ හරියටම තමන්ගේ මේ ශාකයට අවශ්‍ය මොනවද පෝෂක කොටස් මොනවද අඩුපාඩු තියෙන කියන නියමිත දේ පමණක් යෙදීමෙන් හොඳ අනවශ්‍ය මුදල් නාස්ති අවම කළා හොඳ ඵලදාවක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඒක තමයි ඒ කාරණාව. එහෙනම් තුන්වෙනි එක ලියන්න ස්වයංක්‍රීය කුරුමිනි පාලන යන්ත්‍රය. ස්වයංක්‍රීය කුරුමිනි පාලන නැත්නම් කෘමි කියන්නේ ස්වයංක්‍රීය කෘමි පාලන යන්ත්‍රය. තුන්වෙනි ලියන්න ස්වයංක්‍රීය කෘමි පාලන යන්ත්‍ර. ස්වයංක්‍රීය කෘමි පාලන යන්ත්‍ර. ස්වයංක්‍රීය කෘමි පාලන යන්ත්‍ර. ස්වයංක්‍රීය කෘමි පාලන යන්ත්‍ර. හරි. මේ ස්වයංක්‍රීය කෘමි පාලන යන්ත්‍ර කියලා මේකේ මැස්සෝ මරනවා කියලා හිතන්න එපා. හරි. මේකෙන් කරන්නේ දැන් අපි ගොඩක්ම අපේ වගාවලට පණුව හානි කරනවා. ඒතර මේ ආලා කොඩ වෙලා අර මේ වෙලා වුණාට පස්සේ තමයි අපි දැනගන්නේ වගාවට මේ හානියක් එනවා කියලා. නමුත් මේකදී කරන්නේ මේ වගාවේ තැනින් තැනට සෙන්සර්ස් හයි කරනවා පෙස් කන්ට්‍රෝලර්ස් හයි කරනවා මේ හයි කළාට පස්සේ මේ පෙට්ස් කන්ට්‍රෝලර්ස් වලින් අර ඔයා දන්නවා පණුව එන්නේ මැස්සගෙන්නේ. ඒතර මේ මැස්සෝ එහෙම ගහන්නේ වැඩි වෙන්න ගත්තොත් කියන්නේ සාමාන්‍ය එක දෙකට වඩා කීපයක් වැඩි වෙන්න ගත්ත එකම අර සෙන්සර්ස් වලින් අයිතිකාරයට ටක් ගාලා නොටිෆිකේෂන් එකක් කරනවා SMS එකක් හරි ඊමේල් එකක් හරි මෙන්න මේ කොටසේ වගාවේ මේ 1 කියන කොටසේ මෙන්න මෙහෙම ගහනේ වර්ධනයක් ඇති වෙනවා කියලා. ඒතර අදාළ කොටසට විතරක් නියමිත කෘමිනාශක ඉසීමෙන් ඒ වදා කෘමියා කියලා අඳුර ගන්න පුළුවන් ඒ සෙන්සර්ස් වලට. ඒක හැසිරීමේ රටාවත් එක්ක මොකද ඒක හැම මැස්සම මේක විදිරිපියා බන්නේ නැහනේ. ඒතර ඒ නිසා ඒ අදාළ අඳුරගෙන මේ ඒ අදාළ කෘමිනාශක ඉසීමෙන් ඒ මුළු වගාව පුරාම කෘමිනාශක දීමෙන් වෙන හානියයි ඊළඟට මොළ වගාවට පැතිරිලා වගාව හානි වෙන එකයි නවත්ත ගන්න හැකියාව තියෙනවා මේ ස්වයංක්‍රීය කෘමි පාලන යන්ත්‍ර භාවිතා කිරීමෙන්. ඊළඟට ඩ්‍රිප් ඉරිගේෂන් කියන්නේ ස්වයංක්‍රීය ජල සැපයුම. ලියන්න පුතේ හතරවෙනි එක ස්වයංක්‍රීය ජල සැපයුම. 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 හරි. ඒකේ පොඩ්ඩක් බලමු වීඩියෝ එකක් අපි.
Jain drip system is a choice of millions of successful farmers. Pumping unit is used to lift the water from source. හරි. අතන මේක ඔයාලා දන්නවා මේ ස්වයංක්‍රීය ජල මේ ක්‍රමවේදේ හරිද? මේක ගොඩක් අපේ ලංකාවේ වගාවල ක්‍රියාත්මක වෙනවා. හරිද? නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේක මැනුවලි කරන්නේ. දැන් ගොඩක් ඔය නුවරඑලි පැත්තටම ගියොත් ගොඩක් බටහයි කරලා අර වතුර මල් වගේ ක්‍රියාත්මක වෙලා තමයි ජලය සපයන්නේ. නමුත් ඒ සඳහා ගොඩක් මිනිස්සු මැනුවලි මැනුවලි කරාම අරින්න වහන්න වතුර අඩු වැඩි කරන්න ඒක කරන්න ඕනේ. නමුත් මේ වගේ මේ ඩ්‍රිප් ඉරිගේෂන් නැත්නම් ස්වයංක්‍රීය ජල සෙවීම භාවිතා කරාම දැන් වාතයේ ආර්ද්‍රතාවය අඩු නම් පසේ තෙතමනේ අඩු නම් වියලි ගතිය වැඩි නම් ස්වයංක්‍රීයම වැඩි ජල ප්‍රමාණයක් ඒ නිකුත් කරනවා ඒ යන්ත්‍රවලින්. ඒතර මැනුවලි කවුරුව බලන්න ඕනේ නැහැ. පැය 24ම දින හැම වෙලේම මේ වගාව ක්‍රියාත්මක වෙලා තියෙනකම් ඒ වැඩේ කරනවා. ඊළඟට පොඩ වැස්ස වැඩි නම් ඊළඟට තෙතමනේ හොඳට තියෙනවා නම් ආර්ද්‍රතාවය හොඳ තත්ත්වයේ තියෙනවා නම් මොකද කරන්නේ? එක්ක ජල ප්‍රමාණය සපයන එක අඩු කරනවා නැත්නම් නවත්තනවා. හැම වෙලේම ශාකයට ලැබෙන්නේ මේ වගේ මේ ප්‍රශස්ත මට්ටමේ වතුර තමයි ලැබෙන්නේ. එතකොට ප්‍රශස්ත මට්ටමේ ලැබෙනකොට අපි දන්නවා ශාකයකට හැමදේම හරියටම ලැබෙනකොට ලැබෙන පළදාව හරියටම හොඳටම ලැබෙනවා. ගොඩක් අනවශ්‍ය දේවල් වැඩිපුර ලැබෙනකොට තමයි ශාකය වුණත් වෙනස් දිලීර වලට අනම්මනම් වලට වාජනය වෙන්නේ. ඒ නිසා ජලය කියන්නේ ඕනිම ශාකයට අත්‍යවශ්‍ය දෙයක්. නිසා ඒක නියමිත මට්ටමේ ලැබුණම හොඳ පළදාවල් ලබා ගන්න මේ ක්‍රමවේදය භාවිතා කරනවා. ඊළඟට අපි මෙතනින් එහාට දැන් අපි මේ මම ඔයාලට මේක ලියන්න මේ පොඩි ප්ලෑන් එකකට තමයි ඔක ඔයා ලියලා තියෙන්නේ. ඔයා දන්නේ නැති වුණාට ඔතන ලියලා තියෙනවා මුලින්ම ඔයා මොකද්ද? කාලගුණ මිනුම් යන්ත්‍ර. ඊළඟට පසේ තත්ත්වයේ මනන යන්ත්‍ර. ওই දෙක විතරයි සාමාන්‍ය විදිහට ලිව්වේ. ඊටු එක ස්වයංක්‍රීය කෘමි පාලන යන්ත්‍ර. ස්වයංක්‍රීය ජල සැපයුම. මෙතනින් එහා තුනම රොබෝ තාක්ෂණික. ඒ නිසා ඔයා දැම්මම ලියාගත්ත කමක් නැහැ. ඊටු තුනට ග්‍රීන් හවුස් එකේ උඩ තුන රොබෝ තාක්ෂණික කියලා. මම මෙහෙම කරේ ඔයාලට පාඩම් කරනකොට ටක් ගාලා මතක තියාගන්න ලේසි වෙයි. හරි? එහෙනම් ඩ්‍රිප් ඉරිගේෂන් යටතේ ස්වයංක්‍රීය ජල සැපයුම යටතේ පොයින්ට් 3 ලියන්න මුල රොබෝ තාක්ෂණික කියලා ලියා ගන්න. ඊටු ටික මම කියන්න. හරි? ලියන්න එතන පළවෙනි එක රොබෝ තාක්ෂණයෙන් වල් පැල නෙලීම. තනකොළ ගලවන එකට තමයි කියන්නේ වල් පැල නෙලීම. රොබෝ තාක්ෂණයෙන් වල් පැල නෙලීම. රොබෝ තාක්ෂණයෙන් වල් පැල නෙලීම. රොබෝ තාක්ෂණයෙන් වල් පැල නෙලීම. වල් පැල නෙලීම. රොබෝ තාක්ෂණයෙන් වල් පැල නෙලීම. හරි. අපි බලමු කොහොමද මේ රොබෝලා තනකොළ ගලවන්නේ කියලා. හරි. ඔයාලට පේනවා මේකේ මේ හයි කරලා තියෙන්නේ මොනවද? මේකේ මම වඩා මේ රොබෝගේ මේ පේනවා මෙතන හයි කරලා තියෙන්නේ පුතේ මෙන්න මෙතන මේ සන්ටෙක්. හරි. එතකොට මේ සන්ටෙක් වලින් තමයි ඒකට වෙන බැටරි මුකුත් ඕනේ නැහැ. සූර්ය ලෝකේ වැටෙනකොට මේ මන්ත්‍ර එනවා පොඩි බැටරි වලින් ගබඩා කර ගන්නත් පුළුවන්. ඒතර වගාව පුරාම ඇවිද ඉන්නවා. වෙන මුකුත් කරන්නේ නැහැ. එයාට වෙන ජොබ් එකකුත් නැහැ. එයාට තියෙන තනකොළ ගලවන්න තමයි. හරි. මේ එක තැම්මත් ඇති වගාවට අක්කර ගානකට එකෙක් හිටියත් මාස දවස මේ ගණනවලට වෙන්නේ නැහැ නේ. මාස දෙක තුනක් යනවනේ. ඒතර මාස දෙක තුනකට වක්‍ර ගානක් වුණාම මේ අරව ගලවන්න පුළුවන් නේ. ඒ නිසා මේ ගොඩක් වෙදා ගන්න. ඒතර අපේට තියෙන කුකු ගැඩලුවක් තමයි තනකොළ ගලවන්න මිනිස්සු එහෙම නවා ගන්න අමාරුයි. ඒතර මෙන්න මේකෙදි මෙන්න මේ විදිහට මේ යන්ත්‍ර කැමරා වලින් වගාවේ මේ පැලේ විතරක් ගානට මේ පේනවනේ මේ කොටුවේ මෙතන අඳුරකට තියෙන. ඒතර මෙතන මේ තියෙන එකේ හරිද මේ මෙතන තියෙන එකේ පෙන්නලා තියෙන මොකද්ද? මෙන්න මෙතන මේක රතු පාටින් පෙන්නලා තියෙන්නේ ඇයි? මේක රතු පාටින් පෙන්නලා තියෙන හේතුව තමයි මේක තනකොළයක්. ඒතර ඒක අඳුර ගන්න. ඒක විතරයි ගලවන්නේ. ඒතර අර ප්‍රධාන ශාකයට හානියක් කරන්නේ. මිනිස්සු අතින් මේක කරනකොට සමහරට වගාවේ පැල දෙක තුනක් ගැලවෙන්න පුළුවන්. මෙයාට වරදින්නේ නැහැ. මේ 100% accuracy. අර 100ක් නෙවෙරදි. ඒ නිසා හොඳ අර වගාව ඇත්තටම අපි ලොකු ගැටලුවක් තමයි වගා කරන ගොරුන් මේ තනකොළ වෙවෙන එක සහ අර වගාව අතර තනකොළ වෙවුනහම මොකද ඒකට පෝර යද්දිනවත් එක අර තනකොළ හැම සාරේ උරාගෙන අර ශාකයට ලැබෙන මේක නැති කර ගන්න ඕනේ. ඒතර ඒ වගේ රට විසඳුමක් විදිහට මේ ක්‍රමේ භාවිතා කරනවා. ඉතින් යටින් ලියන්නේ නම් රොබෝ තාක්ෂණයෙන් පැල සිටුවීම. රොබෝ තාක්ෂණයෙන් පැල සිටුවීම. රොබෝ තාක්ෂණයෙන් පැල සිටුවීම. රොබෝ තාක්ෂණයෙන් පැල සිටුවීම.
ඔයාලට පේනවා මේ කොහොමද ගානට ලස්සනට පැලට් එක පේඩියට අස්සට ඉඳගෙන යනවා. හරි මේ එක එක බල වලට එක පොඩි අර බීජ හිණියකට ඒවට මෙන්න මැෂින් තියෙනවා. වඩ නෙට් එක හැම එකක්ම පෙන්වන්න බෑ. මොකද අපි පැය දෙකක් පොඩි වෙලාවක් ඇතුළත අපි මේ පාඩම සම්පූර්ණ කරන්නේ. ඒතකොට මේ ඕන දේක් ඔයාලට අන්තර්ජාලය හොයාගන්න පුළුවන්. මම මේ එහෙම තමයි මම මේ ඩිමනව ඩවුන්ලෝඩ් නොකර පෙන්නන්නේ. ඔයාලට මේවා ඕන දේක් හොයාගන්න පුළුවන් කියනවා. මම මේ YouTube එකේ පාවිච්චි කරලා තමයි ඔයාලට මේ උගන්වන්නේ. YouTube එක කියන්නේ එක මූලාශ්‍රය. Wikipedia තියෙනවා. ඊට වෙන ඕන තරම් සෝස් තියෙනවා. ඒතකොට ICT කරන්න ඕන. හොඳේ. ඒක නිසා මේවා ගැන මීට වඩා හොඳට හොයලා බලන්න පුළුවන්. ඒතර අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒතර මේ පැලේ ස්වංක්‍රීයම ගානට රටාවකට මිනිස්සු වෙන ගානට පිළිවෙලට මුළු වගාම එක යායට වගා කරගෙන යන්න පුළුවන්. කිසිම කෙනෙක් නැතුව මිනිස්සු ඉන්නවා එතන වල නිරීක්ෂණය මැෂින් එක ක්‍රියාත්මක වෙමින්ද ගැටලුවක් වුණොත් බලන්න. නමුත් එහෙම නැතුව ස්වංක්‍රීය යන්ත්‍රයක් තියෙනවා. හරි. ඊළඟට යන රොබෝ තාක්ෂණයෙන් අස්වනු නෙලීම. රොබෝ තාක්ෂණයෙන් අස්වනු නෙලීම. රොබෝ තාක්ෂණයෙන් අස්වනු නෙලීම. Agriculture is in a state of radical change. Farmers are looking for new methods to make the cultivation more sustainable. Berry can be part of that solution by harvesting safely, reliable, and all day long. Plantability and labor shortage are some of the major challenges in strawberry cultivation. Growers are struggling to find the right amount of harvesting workers in the right time of the year and with the right skill set. As strawberries are a very delicate fruit, sometimes one touch can be too much and increase the risk of molding and reducing the shelf life. Berry is able to navigate through the greenhouse fully autonomously. It's driving through the rows, shifting rows if the row is empty, and pick the right fruits at the right time. With its image recognition software, it's able to determine which fruit is currently. මේ වගේ පේනවාට මේ තිරේ මෙතන පේනවනේ මේ කැමරාව වලින් ඩිටෙක්ට් කරනවා මෙයා. අර ඉදිච්ච ගෙඩි මොනවද අමු ගෙඩි මොනවද? රෙඩ් කරලා පේනවා. එimma කඩන්න ඕනේ නැති ගෙඩි ඒවා ගානට ඩිටෙක්ට් කරනවා. කොළ පාට පෙන්නන්නේ කඩන්න ඕනේ ගෙඩි. ඒතර ඒ ගෙඩිය විතරයි කඩන්නේ. අර අමු අර අපි අතින් කඩනවා වගේ ඔය කඩ ජම්බුද අපි මොකක් කරලා කඩන ඉදිච්ච ගෙඩි අමු ගෙඩි ඔක්කොම කඩලා පස්සේ අයින් ටික අයින් කරලා විසි කරනවනේ. එහෙම කරන්නේ නේ. ඒතර හැම වෙලේම හොඳම විදියට පළදා හැම වෙලේම නිතරම පළදාව ලබා ගන්න පුළුවන් මේ ක්‍රමෙත් එක්ක. ඒක ඔටෝම අර මැෂින් එකේ ගබඩා වෙලා ස්ටෝල්ට ඔටෝම ගමන් කරනවා කිසිම තැලෙමකින් පොඩුවකින් තොරව. හරි. ඊට මේ ග්‍රීන් හවුස් කියන එක මම විශේෂයෙන් පැහැදිලි කරනවා. ඔයාලා දන්නවා හරිතාගාරව දැකලත් ඇති. ගොඩක් හරිතාගාර කියන කන්සෙප්ට් ලංකාව ගොඩක් දැන් ක්‍රියාත්මක වෙනවා. මොකද පත්ත පාලනය කළා වගා කරන එක ගොඩක් සුපර් මාකට් වල දැන් තියෙනවා මේ පළදා විකුණන්න වෙනම මොකක් හරි මට වෙනම තියෙනවා පැකට් කරලා නේ තියෙන ලොකු විශාල ගෙඩි එහෙම තියෙනවා. මොකද පළදා වැඩි. මොකද අර හැම වෙලේම සාකේට අවශ්‍ය ප්‍රශස්තම වට්ටමින් ලබා දෙන නිසා මේ ඕගනික් ෆුඩ්ස් කියලා මම හිතන කියන්නේ වෙනම තියෙනවා. ගාන මිල වැඩි වුණාට මේවා ගොඩක් සෞඛ්‍යකාරී කෘමිනාශක මුකුත් නැතුව අර හතවුර එන්න බැරි වෙන්න ගොඩක් දුරට මේ එකපාරක් මම ගියා මේ කලවානේ පැත්තේ තියෙන CIC ඇග්‍රෝ කියලා එකක බලන්න අපිට යනකොට අර ඇඳුමක් අන්දලා තමයි යවන්නේ. මොකද අපේ හරහරේ ඒ දිලීරයක් හරි මොන හරි ගියොත් ඒගොල්ලන්ට මුළු ඇතුළට ගියොත් ඒක වළක්ව ගන්න අමාරුයි කියලා. මොකද ඒ නිසා එහෙම එන්නේ නැතුව තත්ත්ව පරීක්ෂා කරන ඉතාමත් හොඳ මට්ටමින් ගොඩාක් කට්ටිය කරනවා. ඉතින් මේ හරිතාකාර මට්ටමේ පොඩි කොටසක උනත් මිරිස් පැලේ හිටෙව්වත් ලක්ෂ ගාණක ආදායමක් උපයන්න පුළුවන් කියලා මම දැක්ක මේ වගාවක් බලන්න ගියා. ඒක දැනග කියන්නේ. හිතවත් කම මේක වගාව බලන්න ගිය ගමන නෙමෙයි. ඒක දිහා මේ ලක්ෂ ගාණක ආදායමක් ගන්නවා කියලා පොඩි කොටස මට හිතා ගන්න බැරුණා. ඇත්තටම ඒ තරම් ලොකු ගෙඩි ලොකුයි හොඳ ලස්සනට ගෙඩි ටිකෙම තියෙනවා. එහෙම කරන්න පුළුවන්. හරි. ඒක කුෂිකාර මාන්ත ICT යොදා ගැනීමේදී ඒවා ඒගොල්ලෝ ලයිට් එහෙම පාවිච්චි කරනවා. ඒ අදාළ ප්‍රභා සංශ්ලේෂණ කටයුතු එහෙම මනාව කරගන්න. එහෙනම් අපි යන් සත්ත්ව පාලනය කියන එකට. මේ සත්ත්ව පාලනයේද අමුතු වචනයක් තියෙනවා වරහන් විතර RFID කියලා. මේක සිංහල තේරුම ලියා ගන්නමු. මේ RFID කියන්නේ පුතේ රේඩියෝ ෆ්‍රීකවන්සි අයිඩෙන්ටිෆිකේෂන් ඩිවයිස් කියන එක. ඒතර මේක සිංහලෙන් කියනවා ගුවන් විදුලි සංකේත හැඳුනුම් උපක්‍රමය කියලා ලියන්න. ගුවන් විදුලි සංකේත හැඳුනුම් උපක්‍රමය. 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 ගුවන් විදුලි සංකේත හැඳුනුම් උපක්‍රමය රේඩියෝ ෆ්‍රීකවන්සි අයිඩෙන්ටිෆිකේෂන් ඩිවයිස් නැත්නම් RFID කියලා කියනවා. ගුවන් විදුලි සංකේත හැඳුනුම් උපක්‍රමය. ගුවන් විදුලි සංකේත හැඳුනුම් උපක්‍රමය.
ගුවන් විදුලි සංකේත හැඳුනුම් උපක්‍රමය. හරි. අපි පොඩි වීඩියෝ එකක් බලමු. මේ කොහොමද පාවිච්චි කරන්න කියලා මම අතට පැහැදිලි කරන්නම්. Sally is a rancher, and while she loves her profession, managing and tracking livestock can be a lot of work to maintain. Once an animal is tagged, it's easier to identify, but not always easy to manage because manually recording this information on pen and paper is time-consuming and error-prone. But by upgrading to RFID-enabled asset tags, Sally can quickly and accurately scan and record animal information. And with a cloud-based software solution like our Cloud in Hand Solutions framework, this data collection can be automated and instantly collated, providing powerful alerts, analytics, and actionable reports. And because our hardware and software was built for mobile devices, users can scan tags, record data, and update animal records in even the most remote locations. Watches our ID Champ MT8 kept animal tags as a group of sheep pass through a gated area. You can see the sheep are herded in a mostly single-file line, and as the sheep approach the mobile device, the ID Champ MT8 reads the animal tag attached to their ear and is able to display the corresponding tag information. This mobile device is powerful enough to read tags regardless of the speed or jump height of the sheep as they pass by. You can see each tag appear on the screen of the mobile device as it is read instantly when in range. කවුද මේ සතා ඇතුලේ සතා වෙනම නිරීක්ෂණය කරලා වයස කොච්චරයිද ඒ සතාගේ සෞඛ්‍ය ගැටලු තියෙනවා නම් ඒවා මොනවද ඒ ඔක්කොම ඉන්න ඒරියා එක මොකද්ද හරියටම බලා ගන්න පුළුවන් මේ RFID කියන ක්‍රමය පාවිච්චි කරන ගොඩක් සත්ත්ව ගොවිපළවල් වල. ඒක ලංකාවෙත් ක්‍රියාත්මකයි ගොඩක් තියෙනවා. ඊළඟට පුතේ මේ තව තියෙනවා මේගොල්ලන්ගේ අර මේ සත්ත්ව පාලන උපකරණ කියලා තියෙනවා. ඒ කියන්නේ අර දැන් අපි දන්නවනේ සත්ත්ව ආහාර විශේෂයෙන්ම ISO සත්ත්ව සහතිකනතුව වෙළඳපොළට නිකුත් කරන්න දෙන්නේ මිනිස් පරිභෝජන මස් විශේෂයෙන් මස් කිරි වර්ග එහෙම ගොඩාක්ම බලනවා මොකද දිනපතා පරිභෝජනය කරනවානේ. ඒවැ අර තත්ත්වේ බලන්න කවුරුවත් ගිහිල්ලා මේ පොඩ්ඩක් බීලා බලලා මේ මේක හොඳයි ඒකින්ද වෙළඳපොළට නිකුත් කරන්න පුළුවන් කියලා කවුරුවත් රාජ්‍ය සහතික දෙන්නේ නැහැ. ඒකට වෙනම මැෂින් තියෙනවා. ඒ අර පස්සේ තත්ත්වේ මන්නේ යන්ත්‍රය වගේ දැම්මට පස්සේ ඒවැ තියෙන ආම්ලිකතාවයේ තියෙන අදාළ පෝෂක කොටස් තියෙනවද හරියට විසදායි කොටස් තියෙනවද කියලා ඩිටෙක්ට් කරන්න පුළුවන්. ඒවෙන් පරීක්ෂා කළා ඒවෙන් පාස් තුනම තමයි වෙළඳපොළට නිකුත් කරන්නේ. ඒතර මේවට අපි කියනවා තත්ත්ව පාලන උපකරණ. ලියන්න එහෙනම් දෙවෙනි එක තත්ත්ව පාලන උපකරණ. තත්ත්ව පාලන උපකරණ. මේ ඔක්කොම ICT devices. තත්ත්ව පාලන උපකරණ. තත්ත්ව පාලන උපකරණ. තත්ත්ව පාලන උපකරණ. තත්ත්ව පාලන උපකරණ. ඊළඟට මේ CCTV වලට තත්ත්ව ගැන කතා කරන හතෙක් ඉන්නවා මේ නනේ. හරි. ඒතර CCTV වලට අපි කියනවා සිංහලෙන් කියන වචන අතර ඉංග්‍රීසියෙන් කියන CCTV කියන්නේ closed circuit television කියන එක. closed circuit television කියන එක ඇටි කරලා තමයි CCTV කියලා කියන්නේ. මේකට සිංහලෙන් කියනවා PU නැත්නම් වැසුණු කියන වචන දෙකම ගන්නවා. කැමති එකක් ඔයාලා යන PU නැත්නම් වැසුණු පරිපත රූපවාහිනී කැමරා. වැසුණු පරිපත රූපවාහිනී කැමරා. වැසුණු පරිපත රූපවාහිනී කැමරා කියලා විභාග කොහරි දුන්නොත් බය වෙන්න එපා. කියන්නේ CCTV කියනවා. CCTV ලියුවට ප්‍රශ්නයක් නැහැ හොඳේ. වැසුණු පරිපත රූපවාහිනී කැමරා CCTV. PU පරිපත රූපවාහිනී කැමරා. වැසුණු පරිපත රූපවාහිනී කැමරා නම් PU පරිපත රූපවාහිනී කැමරා. ඒතර මේ සත්ත්ව ගොවිපළවල කටයුතු නිරීක්ෂණය. උදාහරණ සත්තු කියන්නේ අක්කර ගාණක් පුරා නිදැල්ලේ හැසිරෙනවා. ඒතර ඒගොල්ලන්ගේ නිරීක්ෂණය කරන්න, ඒගොල්ලන් ආරක්ෂාව සම්බන්ධ ගැටලු වෙන්න පුළුවන්. ඒවා නැත්නම් සත්තු හමාරත්තු ගොවිපළට එන්න නැති වෙන්න පුළුවන්. ඒතර කොයි ඒරියාවකද ඉන්නේ කියලා අර හැමතැනම ඇවිදලා කතා කරලා බලන්න බෑනේ. ඒ නිසා මේ වගේ ක්‍රම භාවිතා කරනවා CCTVත් වලට. ඊළඟට මේ ගොවිපළ කළමනාකරණයට ගොඩක්ම ස්ටොක් ගන්න, ඊළඟට සේවකයන් පඩි නඩි ගෙවන්න, ඒ වගේ කළමනාකරණ කටයුතු වලදී පරිගණක කියන එක යොදා ගන්න. අපි දන්නවා පරිගණක කියන අතිශයම ප්‍රබල ICT උපාංගයක්. ඒ නිසා අපි ඒක ලියන්න ඕනේ පරිගණක භාවිතය කියලා නිකන් ලියලා හරියන්නේ නැහැ ඔයා. ඔයා ලියන්න ඕනි මොකක් කියලාද? ගොවිපළ කළමනාකරණය සඳහා පරිගණක භාවිතය. ලියන්න පුතේ 4 වෙනි කරුණ ගොවිපළ කළමනාකරණය සඳහා පරිගණක භාවිතය. 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 ගොවිපළ කළමනාකරණය සඳහා පරිගණක භාවිතය.
කල්පනා හන්දස් සාරගණක භාවිතය. පරිගණක භාවිතය. ඊළඟට අපි යම් දීවර කර්මාන්තයත් මම ඔයාලට කිව්වා අයිති වෙන්නේ මොකටද? කෘෂි කර්මාන්තය කියන කොටසට. මේ දීවර කර්මාන්තයේදී ගොඩක්ම මේ දීවර මස් අල්ලන්න යනකොට ඉස්සර නම් දැල් දාගෙන ඉන්නවා වරු ගණන් දින ගණන් ඉඳලා තමයි ලොකු මාළු අරගෙන එනවා නම් එහෙම ඉන්න සමහර කට්ටිය ගිහිල්ලා කියන අහුවෙන්නේ නැහැ එහෙම කියලා. ඊළඟට අනිත් එක ඒගොල්ලෝට ආරක්ෂාව සම්බන්ධ තර්ජනයක් තියෙනවා. හදිසි කුණාටුවක් ආවොත් එම දිශාව හොයාගන්න බෑ. ඒ වගේ ප්‍රශ්න අද වෙනකොට ඔක්කොටම තොරතුරු තාක්ෂණ විසඳුම් දීලා තියෙනවා. බලමු අපි කොහොමද දීවරයෝ වර්තමානයේ තමන් ඉන්න මාළු වැඩිපුර ඉන්න ප්‍රමාණය හොයාගෙන ඉක්මනින් තමන්ගේ අස්වැන්න නෙලාගෙන ගොඩ බිමට එන්නේ කියලා. Sonar is an important technology ඒවල for දාගන්නවා marine මොන vessels. තාක්ෂණයද? සෝනා සංවේදක දාගන්නවා සෝනා. හරි. Introducing Garmin Chirp Sonar and other sonar technologies to explain how they can give you a clear picture of the seabed and fish levels. අවශ්‍ය කරන ටික First, what is sonar? මේ සෝනා Sonar සංවේදක devices මගින් survey underwater terrain and targets by transmitting ultrasonic pulses, which reflect off the seabed and objects in සෝනා the සෙන්සර් water. එකේ ඩිස්ප්ලේ එකේ වැටෙනවා. A fish finder emits ultrasonic pulses from a transducer. When this pulse bounces off objects in the water, such as fish, වැටෙනවා. මේ වගේ මෙතන ඔයාලට පේනවනේ. එතකොට මේ වගේ දකින්න පුළුවන් මෙන්න මේ වගේ අර සෙන්සර් එකට අහුණාට පස්සේ දාල තැනට දැල දාලා අදාළ මස් අස්සන්න අරගෙන ටක් ගාලා එනවා. ඒතකොට නිකන් දැල දාන බලා ඉන්න යාත්‍රා කර කර ඉන්නකොට ඒ මාළු සෙට් අහුවෙන තැන්වල ඒතකොට නවත්තගෙන හරි වැඩි ඉන්න තැනවල ටක් ගාලා අරගෙන එන්න පුළුවන්. ගොඩක්ම අද වෙනකොට මේ තාක්ෂණය යොදා ගන්නවා ෆිෂ් ෆයින්ඩර් කියලා මේ ක්‍රමවේදේ සෝනා යොදා ගන්නවා. එහෙනම් ඊළඟට මේගොල්ලෝ නාවික දැන් ප්‍රතිපාගාර ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් ගොඩක් ප්‍රතිපාගාර නැරඹු මධ්‍යස්ථාන විතර තමයි ක්‍රියාත්මක වෙන්නේ පුතේ. එතකොට මේගොල්ලෝ මුහුදදී මාර්ගය හොයාගන්න පාර හොයාගන්නත් පාවිච්චි කරනවා GPS වගේ ක්‍රමවේද පාවිච්චි කරන global positioning system. ඒ නිසා දිවර කර්මාන්තයේ ලියන පොයින්ට් එකේ ලියන්න සෝනා සංවේදක ඇලයිරක් GPS කියලා. සෝනා සංවේදක ඇලයිරක් GPS කියලා ලියන්න. GPS. සෝනා සංවේදක ඇලයිරක් GPS කියලා ලියන්න. සෝනා සංවේදක ඇලයිරක් GPS. GPS. හරි. ඊළඟට පුතේ ඔතනින් අපි කෘෂි කර්මාන්තයක් කොටස අවසන් කරලා අපි යන් ඊළඟට කර්මාන්ත සහ ව්‍යාපාර කියන දෙකම එකට කතා කරලා සිලබස් එකේ තියෙන සම ඒ විදිහම දැම්ම අපිට කතා කරන්න ලේසි නිසා එහෙනම් කර්මාන්ත සඳහා ඉතා උසස් තත්ත්වයේ නිෂ්පාදන අවම මිනිස් ශ්‍රමයක් යොදාගෙන අඩු වියදමකින් නිපදවීමට තොරතුරු හා සංවේදන තාක්ෂණය භාවිතා කරයි. මෙමගින් උසස් තත්ත්වයේ නිෂ්පාදන අඩු මිලට ලබා ගන්න පුළුවන් කියලා කියනවා. එහෙනම් හයිලයිට් කරන්න උසස් තත්ත්වයේ නිෂ්පාදන අඩු මිලට කියන එක හයිලයිට් කරන්න. ඔයා ඒ වචනේ හයිලයිට් කරන්න උසස් තත්ත්වයේ නිෂ්පාදන අඩු මිලට කියන එක. උසස් තත්ත්වයේ නිෂ්පාදන අඩු මිලට කියන එක හයිලයිට් කරන්න. 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 හරි. ඇත්තටම ඔයාලා දන්නවා අද වෙනකොට ඔයාලා මේක හොඳම උදාහරණයක් තමයි වර්තමානයේ ලෝකේ EV ඉලෙක්ට්‍රොනික වෙහිකල් කියන ඉන්ඩස්ට්‍රි එකේ කින්ලා තමයි ටෙස්ලා සමාගම හිටියේ. අවුරුදු ගාණක් මේකට එක අවුරුද්දක් නෙමෙයි අවුරුදු ගාණක් ලෝකේ පුරා අධිපත්‍ය පතුරවල තිබ්බ මේ අතිශය ඉල්ලුමක් සහ විශේෂයෙන්ම වෙනම බ්‍රෑන්ඩ් නේම් එකක් විදිහට මේගොල්ලෝ ගොඩක් ලෝකේ ඉස්සරහා දියුණු වුණා. මොකද ටෙස්ලා කියන සමාගම. ඉතින් ටෙස්ලා කියන සමාගමේ ගොඩක් මැනුෆැක්චරින් උනේ මිනිස්සු යොදාගෙන ගොඩක් මේ තියෙන රටවල මානව ප්‍රාග්ධානය අඩු රටවල ඒගොල්ලෝ ඔෆිස් මේව හදලා තමයි ක්‍රියාත්මක කරේ. ඒතර නමුත් 2025 දී පොඩි උටුගැටු කිරීමක් වෙනවා. අලුතෙන් ඔයාලා දන්නවා මොකක්ද අලුතෙන් උඩට එන සමාගමේ නම? ඉලෙක්ට්‍රොනික වෙහිකල් EV සම්බන්ධයෙන් chat එකට දාන්න. හැමෝම පොඩ්ඩක් මේ ශිෂ්‍ය ගැන අවබෝධයෙන් ඉන්නවා කියන එක මට පොඩ්ඩක් බලා ගන්න ඕනි. ඔයාලා ICT කරන ශිෂ්‍ය වශයෙන්
හරි. ඉන්න chat එක කමන්නේ. හරි. chat එක මම කළා. හරි. ඔන්න mute unmute කරා කියන බුද ටක් ගාලා. දුවා mic off කරගත්තා. හරි. අමන්නේ නෑම. එතකොට මොකද්ද? BYD කියන ආයතනය. මම දන්නවා BYD කියන ආයතනයේ 2025 දී ටෙස්ලා සමාගමට වඩා 150ක වර්ධනයක් පෙන්නුවා ඉලෙක්ට්‍රොනික වෙහිකල් විකුණලා. මොකද යුරෝපෙටත් මේගොල්ලෝ විකුණන්න ගත්තා. දැන් ටෙස්ලා සමාගම යුරෝපේ සමාගමක්. ඒතර ඒගොල්ලන්ට ගෙවන්න වෙන අඩු බදු මුදලක්. නමුත් චීනෙ නිපදවල ඒගොල්ලෝ වැඩි බදු මුදලක් යුරෝපේ රටවලට ගෙවලා යවලා එයාලට පුළුවන් වුණා ටෙස්ලා සමාගමට අඩුවට අර මම ඔයාලා highlight කරගත්තේ උසස් තත්ත්වයේ නිෂ්පාදන අඩු මිලට ලබා දෙන්න. මේකට හේතුව තමයි මේගොල්ලන්ගේ මේ ප්‍රොඩක්ට් එක ඉදිරිපත් කරනකොට මොකක් කරන්න පුළුවන් වුණාද? ඒගොල්ලෝ තනි කර මොකද දන්නවා චීනේ මේ වෙනකොට අතිශයම දකුණු යන චීනේ විතරක් නෙමෙයි අත්‍තරම මේ ආසියා රටවල ඔය ආසියාවේ වැඩිම තමයි ආසියා මහද්වීපය තමයි වැඩිම රොබෝ යන්ත්‍ර මේ වෙනකොට භාවිතා කරන්නේ. එතකොට චීන ජපාන කොරියාව වගේ රටවල මේ අතිශයම රොබෝ යන්ත්‍ර භාවිතා කරනවා. ඒතර චීනේ මේ BYD සමාගම තම්කරම මේ වාහන නිෂ්පාදනයේ යොදාගත්තා 100%ම ඔටෝමේෂන් ස්වයංක්‍රීයකරණය කරන රොබෝ යන්ත්‍ර. ඒ නිසා මෙයාලට පුළුවන් වුණා ඉතාමත් අඩු මුදලට ගුණත් උසස් තත්ත්වයේ නිෂ්පාදන පරිබෝධ ලබා දෙන්න. එතන උදාහරණයක් විදිහට ලියන්න ඔතන රොබෝ තාක්ෂණයේ භාවිතය. නැත්නම් රොබෝ යන්ත්‍ර භාවිතය කියලා ලියන්න. යන උදාහරණ ලියන්න රොබෝ යන්ත්‍ර භාවිතය. රොබෝ යන්ත්‍ර භාවිතය. රොබෝ යන්ත්‍ර භාවිතය. රොබෝ යන්ත්‍ර භාවිතය කියලා ලියන්න පුතේ. උදාහරණ වලට ලියන්න රොබෝ යන්ත්‍ර භාවිතය. රොබෝ යන්ත්‍ර භාවිතය. රොබෝ යන්ත්‍ර භාවිතය. රොබෝ යන්ත්‍ර භාවිතය. හරි. එහෙනම් මේ රොබෝ යන්ත්‍ර භාවිතා කිරීමේ වාසි මොනවද කියලා විභාගයේදී ඔයාලට ඇහුවොත් ඔයාලට අයිඩියා එකක් තියෙනවනේ මොනවද කියලා. ඒ නිසා අපි ඊට කලින් මේ රොබෝ යන්ත්‍ර භාවිතයේ පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පොඩි වීඩියෝ එකක් බලලා ඉමු. ඊට පස්සේ අපි කතා කරන්න පුළුවන් අපිට. Amazing new generation robots that are used for the production of vehicles, the manufacture of composite materials, or distribution in logic centers. These are the 10 most amazing industrial robots in the world. LRmate. It is a robotic arm that is used for waste recycling tasks. The Fanuc company has created this technology in collaboration with the Waste Robotics company. New software scans and recognizes waste to classify them in different containers. The artificial intelligence of the robot allows you to perform the work automatically. This type of software allows sorting waste with multiple robotic arms at the same time. TP80. It is an extremely fast robot that has been designed to perform operations with small objects. It can be used in various sectors for handling food, pharmaceutical products, or other objects. The size of its arm can allow him to work in small environments and has a range of 31 inches. You can load up to 2 pounds and carry out 200 operations per minute continuously. Laser Snake. It is a laser cutting robot that is used to dismantle facilities safely. Its flexible arm is designed to reach hard-to-reach places through small holes. It works remotely controlled and can be installed quickly anywhere. Its high-power laser can cut thick layers of steel and maneuver inside confined spaces with great precision.
Ecto RP. It's a third-generation paint robot with 7 axes that is used to paint vehicle bodies. It is equipped with multiple sensors and has a great mobility and flexibility. Its design allows you to reach areas of difficult access, such as the interior of the vehicle. At present, many of the leading vehicle manufacturing companies use these types of robots. M2000IA. It is the strongest robotic arm in the world and can lift loads of up to 5,000 pounds. It is used to lift heavy loads such as vehicles or large machine parts. It is equipped with a vision system that allows you to identify and handle different types of objects. You can move and place objects within a large work area with a high degree of accuracy. AFP. It is a new robot that places fibers automatically in pieces that are used in the aerospace industry. It's used to manufacture composite structures such as pieces of aircraft. It is equipped with carbon fiber coils and works by placing layer after layer on the pieces with great precision. This robot allows to manufacture highly customized parts, making the process controllable and repeatable. AutoStore Blackline. It is a new type of logistics robot that is used for product storage. It works by scrolling through the top of a structure while stacking containers with products. Afterwards, the robot picks them up again so that they are packed and shipped to customers. This type of robot can deliver up to 650 containers per hour and work in groups 24 hours a day. Pegasus. It is a new Amazon robot that is used to transport boxes through its logistics centers. It works collecting the different types of individual packages and taking them to the conveyor belts associated with their destination. The use of these robots allows to accelerate the time of preparation of the orders and improve the efficiency in the distribution process. KUKA OmniMove. It is a robotic platform that is used to transport heavy loads such as trains or airplanes. It uses omnidirectional wheels that allow it to move in any direction, even in tight spaces. It can be controlled manually from anywhere or operate autonomously. It has great precision and can carry loads weighing up to 90 tons. Handle. It is designed to palletize merchandise in warehouses autonomously. You can move boxes of up to 33 pounds and move at a speed of 13 feet per second. It uses vision-based software that has a deep learning system to identify and locate the boxes. It can work together with... හරි පුතේ අපි දැන් ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා මේ මොකද්ද ගොඩක් කට්ටිය හිතන දෙයක් තමයි රොබෝලා කිව්වහම අර මිනිස්සුගේ හැඩේ තියෙන්න ඕනේ මිනිසුන්ගේ හැඩේ තියෙන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ. හරි රොබෝලා ගාව මිනිස්සු එහෙම නැහැ. දැන් අපි දැක්ක මේ ඔක්කොම රොබෝලා 10 දෙනෙක්ම දැක්කවල වර්ග 10ක් එක එක හැඩනේ. නේද? ඒ වගේ තමයි අද වෙනකොට ඒ වහන හදන අර උස්සනෝ කිසි ගාණක් නැතුව මිනිහෙකුට ඒ වැඩේ කරන්න බෑනේ. හරියට ඔය වගේ ඉතින් හදනකොට ඉතින් අඩු වියදමකින් අඩු කාලෙකින් වැඩි ප්‍රොඩක්ට් එකක් එළියට දාන්න පුළුවන්. ඒ නිසා තමයි ටෙස්ලා සමාගමකට අභියෝගයක් වෙන තරමට BYD සමාගම එහෙම වුණේ. මම උදාහරණයක් කියවන්නේ හැමතැනම එහෙම තමයි. දැන් උදාහරණයක් කොකාකෝලා කම්පැනි එකපාරක් සේවක 3000ක් අයින් කරලා තිබ්බා. ඒගොල්ලන්ගේ මූඩි ගහන අර සම්බන්ධ කරන මැෂින් 10කට. ඒකේ මිනිස්සු 300ක වැඩ එක මැෂින් එකක් කරනවා. ඉතින් පිරවේ අඩු වෙනක අහන්න දෙයක් නැහැ නේ. හරි. ඒ නිසා අපි මොනවද මේ රොබෝ යන්ත්‍රය යොදා ගැනීමේ වාසි කියලා අපි ලියාගමු. රොබෝ යන්ත්‍රය යොදා ගැනීමේ ඇති වාසි ලියන්න. රොබෝ යන්ත්‍රය යොදා ගැනීමේ ඇති වාසි ලියන්න. පළවෙනි එක 24 ඇලයිරක් 7 සේවය. ඒ පැය 24ම දින 7ම කියන එක කෙටි කරලා 24 ඇලයිරක් 7 සේවය. 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 7 සේවය. 24 ඇලයිරක් 7 සේවය. ඊළඟට නිර්වද්දතාවය. වැරදින් වෙන්නේ නැහෙනි. ප්‍රෝග්‍රෑම් කරලා තියෙන ප්‍රෝග්‍රෑම් වෙනවන වැඩ කරනවා. නිර්වද්දතාවය. 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 උපරිම වේගෙන් ක්‍රියාත්මක වෙනවා. කාර්යක්ෂමතාවය. කාර්යක්ෂමතාවය. 24ම දින 7ම සේවය. නිර්වද්දතාවය. කාර්යක්ෂමතාවය. ඊළඟ අතිශයම වැදගත් දෙයක් තමයි ආයතන ප්‍රධානියෙකුට විශ්වාසනීයත්වය. නමුත් සේවකයෝ ගැන කියනකොට ඒකට වෙනම සිකියුරිටිලා දාන්න ඕනි, හොරකම් කරනවද බලන්න ඕනි, එන බෑග් එක චෙක් කරන්න ඕනි, යන බෑග් එක චෙක් කරන්න ඕනි. ඒ මුකුත් කතන්දර නැහැ. මේ රොබෝලා ඉන්නේ මේකෙමයි, කණ්ඩ බොන්න දෙන්න ඕනි නැහැ, කොහෙ යන්නේ නැහැ. ඒ නිසා බෑග් චෙක් කරන්න ඕනිත් නැහැ, මුකුත් නැහැ.
නේද? පැය 24ම දින 7ම අරක වැඩ කරනවා. මුළු ප්‍රොඩක්ෂන් එක රැඳලා ඉන්න ඕනේ නැහැ කවුරුව. ප්‍රොඩක්ෂන් එක වෙනවා. ඔටෝමැටික් එක වෙනවා. මේක තමයි දැන් අද වෙනකොට ඕකේ ප්‍රොඩක්ෂන් වැඩි වෙන්න හේතුව මේ අංශවල. ඊළඟට අන්තිම කාරණේ ගොඩක් වැදගත් දෙයක් පිරිසුදු බව. මිනිස්සු වුණාම දාඩිය දානවා ඊළඟට මොකක්ද ඒගොල්ලෝ විවිධ කෑම කන්න යනවා ඊළඟට තනි පාරක්ෂක පහසුකම් වලට යනවා ඒ වගේ විවිධ මොනින් ප්‍රොඩක්ට් එක අපිරිසුදු වෙන්න හේතු තියෙන්න පුළුවන්. හරි නමුත් මොකද්ද මේගොල්ලන්ගේ එහෙම මුකුත් වෙන එතරම්නේ මේ වැඩේමනේ කරන්නේ. ඒ නිසා අපිරිසුදු වෙන්න කිසිම ක්‍රමයක් නැහැ. ඒ නිසා ගොඩක් ඔය ජනප්‍රිය කෑම හදන රොබෝලා ඉන්නවා. ඒගොල්ලන්ගේ කෑම හැම ලොකු ඉල්ලුමක් ලෝකේ හටගෙන තියෙනවා අර පිරිසුදු බව නිසා. හරි. එහෙම තියෙනවා. ඒ වගේම තමයි දැන් සේවකයන්ට පඩි ගෙවෙන මේ මුකුත් කතන්දර නැහැ. නිවාඩු ඉල්ලන්නේ මුකුත් නැහැ. මම අර කිව්වේ පළවෙනි කාරණේ. දැන් අපි එහෙම නෙමෙයි. ඇත්තටම පැය 8යි මිනිස්සු ප්‍රතිදින වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ සතියේ නිවාඩු ඉල්ලනවා, දවසේ නිවාඩු ඉල්ලනවා, ඕටි ගෙවන්න ඕනේ මුකුත් කතන්දර නැහැ. ඒ නිසා ඉතාමත් අඩු මුදලකට අර අපි හයිලයිට් කරගත්ත කාරණේ වගේ මොගෙන් පරි උසස් තත්ත්ව නිෂ්පාදන අඩු මිලට ලබා ගැනීමේ හැකියාව මේ වෙනකොට තියෙනවා. හරි. එහෙනම් ඔතන අපිට කතා කරන්න ඊළඟට තියෙන මාතෘකාව තමයි උතේ නවීන තාක්ෂණ යොදා ගන්න තවත් අවස්ථා කියලා තියෙන්නේ. මොකද්ද? ව්‍යාපාරික ශාස්ත්‍රය. ව්‍යාපාරික ශාස්ත්‍රය. ඒතර මේ ව්‍යාපාරික ශාස්ත්‍රය කියන එකට තමයි ඔය වීඩියෝ සම්මන්ත්‍රණ වලදී කතා කරන්නේ. ඒතර අපි මේකේ කතා කරන්න ඕනේ වීඩියෝ සම්මන්ත්‍රණ කියන එක ඔයාලට දැන් අපි මේ ඉන්නේ වීඩියෝ සම්මන්ත්‍රණයක නිසා මේක ගැන ඔයාලට කියන්න ඕනේ නැහැ. ඔයාලට මෙතනදී අවශ්‍ය වෙන දේ තමයි මේ වීඩියෝ සම්මන්ත්‍රණයක් යොදා ගැනීම නිසා ඔයාලට ලැබෙන වාසිය මොකක්ද කියන එක. හරි. ඒ නිසා ඒ කොටස මානව සම්පත් කළමනාකරණය, ඊබැංකු පද්ධති සහ මාර්ග සාපු සවාරි ගැන ලියන පොතේ ලියන්න ඕනේ. අපිට ලබන සතියේ මේ සඳහා ලියන පොතක් අවශ්‍ය වෙනවා මේ කොටස සිද්ධ කරන්න. මොකද හේතුව මේ ලියන පොතක පිටු සාමාන්‍ය මම ඔයාලට කියන පිටු 160ක විතර CR පොතක් තියාගන්න. CR පොතක් හොඳයි. B5 එකක් උනක් කමන්නේ. එක්සර්සයිස් පොත් ගන්න එපා. අපිට පොඩ්ඩක් අර ලොජික් ගේට් පාඩම්, නම්බර් සිස්ටම් පාඩම් වල වැඩ කරනකොට ටිකක් ලොකුවට ඉඩ තියෙන්න ඕනි. ඒක හොඳම දෙයක්. වගුවෙම අදින්න තියෙනවා. නිසා CR පොතක්ම දැන් නැස්ති කරගන්න. ඔය මාර්ග සාපු සවාරි සම්බන්ධයෙන් අපි එතන ලියන පොතේ ලියන්නේ. ඒකයි මම ඉඩ දීලා නැත්තේ. ඒක න කොටස් තුනක් යටතේ කතා කරන්න ඕන නිසා. ඊට ගමනාගමනේ පොඩි කොටසක් තියෙනවා. විනෝදාස්වාදයේ කොටස කරාට පස්සේ අපිට අනිසි ප්‍රතිඵල කතා කරාම මෙන්න මේ කොටස අවසන්. ඒතකොට අපිට ඉතුරු වෙන්නේ දෙවෙනි පාඩමට ඉන්ට්‍රෝ එක ගන්න මොකද්ද? පරිගණක පරිණාමය කියන කොටස. එහෙනම් පරිගණකයේ අද වෙන තත්ත්වෙට දියුණු වෙලා තියෙන්නේ කොහොමද කියන කොටස සාකච්ඡා කරන්න තියෙනවා අපිට. එහෙනම් ඒ කොටස අතිශයම වැදගත්. නමුත් අපි මේ කොටසට යන්න කලින් මේ කොටස අවසන් කරන්න ඕනි. ඒකල්ලා පරිණාම එක කොටසක් අවසන් කරනවා. ඊට පස්සේ අපි ලැබෙන මාසේ ඒක අනිත් කොටසත් එක්ක පරිගණක පරිණාමයේ දෙවෙනි කාණ්ඩෙත් එක්කම අපි පරිගණකේ හඳුනාගෙන එක දවසක ක්‍රමයි කරන්නේ. ඒතර පරිගණක හඳුනාගෙන ඉන්ටරැක්ෂන් එකයි අරක එකට ගත්තාම පාඩම් දෙකක් වුණාට මම කියන්නේ ICT වල ෆ්ලෝ එකක් තියෙන අපේ පාඩම් අතර ඉතාමත් පැහැදිලිව මේ වෙනකොට මේ අත්දැකීම් විඳලා නැහැ වෙන පාසලේ හරි වෙන පන්තියක හරි සම්බන්ධ වෙලා තියෙනවා නම් ඔයාලට මේ අත්දැකීම් විඳින්න ලැබෙන්නේ නැහැ. පළවෙනි පාඩමේ අවසාන කොටසයි දෙවෙනි පාඩමයි සම්බන්ධ කරලා තමයි අපි ඉගෙන ගන්න ඕනේ. ඒතර තමයි ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්නේ පරිගණක කියන්නේ මොකක්ද කියලා සහ පරිගණකයේ ලක්ෂණ අතර මම අතර පළවෙනි කොටසෙත් පොඩි කාරණාවක් තියෙනවා පරිගණක පරිණාම කියන්නේ පරිගණක නිර්වචනයට අදාළව. ඒ ටික අපි සාකච්ඡා කරනවා. මේ ඔක්කොම කරුණු ඔයාලට දැනගන්න වෙන්නේ ලබන සතියේ හරියටම රාත්‍රී 8ට පන්තියට සම්බන්ධ වීමෙන්. ඒක නිසා පුතේ අනිවාර්යයෙන්ම ඊළඟට ඔයාලා මේ දැනුම් දීම් කරනවා අපේ කණ්ඩායම ඔස්සේ අපේ මේ ඔන්ලයින් පන්ති මට ගොඩක් උදව් කරනවා සියපත ආයතනයේ මේ සංවිධානය කටයුතු වලට. මොකද මට උගන්වන්න වෙලාව උගන්වන්න අවශ්‍ය දේ තියෙන්න ඕන. මට ඒතර මේ වැඩ කරන එක මගේ ෆීල්ඩ් එක තමයි. නමුත් මම ඒක කරන්න ගියොත් උඩ මනා ඉගැන්වීමක් පළදා ඉගැන්වීමක් කරන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ හැමෝම මේ වැඩේට සම්බන්ධ වෙලා උදව් උපකාර කරන නිසා ඒ අදාළ ක්‍රමවේදේ ගෙවීම් මේ දැනුවත් කිරීම කරන ආකාරයට කරලා නියමිත දින තුල අදාළ ස්ලිප් එක යොමු කරන්න ඒ නම්බරයට විතරක් යොමු කිරීමෙන් ඔයාලට ඇක්සස් එක අරගෙන දිගටම පන්තිට සම්බන්ධ වෙන්න පුළුවන්. මතක තියාගන්න ඔය එකපාරක් ගෙවීමක් කළා පාඩමට ඇක්සස් ගත්තාම ඔයාලට විභාග ලියනකම් මේ දිගට මේ පාඩමේ ඇක්සස් එක ලැබෙනවා. කිසිම ගැටලුවකින් තොරව මම ඒක මේ platform එක හදලා තියෙන්නේ ඔයාලට වැඩ කරන්නම තමයි. එහෙනම් අපි හම්බෙමු වෙනල් ලබන බදාදා රාත්‍රී 8ට. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්.